වෙනත් ප්‍රතිකාර මොන හරි ගත්තද? මාර විදියට කරා හැම සිංහල බෙහෙත් ඉංග්‍රීසි බෙහෙත් ගොඩක් කරා. අද කරපු මේ ඒ වෙලෙම ටිකක් අඩු වෙලා දැන් අඩු ගතිය තියෙනවා නේද? මැෂින් එකේ මොනවද දැම්ම ඒකට පද වේදනාව අඩු වුණා. තාත්තගේ ඇහි තියෙනවා පටල වැඳිලා. ඒක සෙම වලට ඇදුන පටල. එතකොට මම මේකෙදි කරේ අක්ෂිගිරේ එකක් අද මගේ පිටේ කැක්කුමක් තිබෙන සති දෙකක් විතර මම බෙහෙත් ගත්තා ECGත් අරගෙන බැලුවා මම හිතුවා heart problems දන්නේ නැහැ ඒ වගේ එනවනේ. ඉතින් දැන් මම ඇවිල්ලා මෙහෙන් පොඩි ට්‍රීට්මන්ට් එකක් ඒගොල්ලෝ කරා. ඇත්තටම සෑහෙන දුරට අඩු වුණා මට. ඒ මම ගොඩක් තැන බෑත් ගත්තා ඒකත් හරි නෑ. දැන් මෙතන ආපු ගමන් පොඩි ට්‍රීට්මන්ට් එකක් දුන්නා. ඒකට බලනකොට ඒක හොඳයි. ටිකක් හොඳ වෙලා. දැන් සුවයක් තියෙනවා. ඔව්. මගේ මේ පැත්තේ ගොඩක් බ්ලර් වෙලා තිබුණා. කියන්නේ පෙනීම අඩුයි වගේ. ඊපස්සේ ડોක්ටර්ට පෙන්නුවාට පස්සේ ඒකේ සුද ටිකක් තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ කරපු ප්‍රතිකාර වලට ඇත්තටම මට දැන් ඒ බ්ලර් වෙච්ච ගතිය ටිකක් අඩු වුණා. ඔයාලා දන්නවා අපි මේ වෙනකොටත් මේ තැනට එන පාරම්පරික වෛද්‍යවරු පාවිච්චි කරන්නේ මේ කඩේ ෆාමසි එකේ තියෙන බෙහෙත් නෙමෙයි. මෙතන කරන හැම දෙයක්ම කරන්නේ ඒ වෛද්‍යවරු එයාලගේ අතින්ම හදන බෙහෙත් පාවිච්චි කරලා. ඒක තමයි යටියන වෙදමැදුරේ තියෙන විශේෂත්වය. සුබ දවසක් හැමෝටම. අද අපි ඔයාලා සම්බන්ධ වෙලා ඉන්නේ බොරලස්කමුව සිංහ සමාජයේ සහ යටියන වෙදමැදුර විසින් සංවිධානය කරන ලද නොමිලේ පැවැත්වෙන වෛද්‍ය සායනයත් එක්ක ඉතින් මේ තාම වෙලාව 10 මාරයි සෑහෙන රෝගීන් ප්‍රමාණයක් අපේ මේ නොමිලේ පවත්වන වෛද්‍ය සායනයට ඇවිල්ලා ඉන්නවා. අපි ගිහිල්ලා බලමු මොනවද මෙතන අද වෙන්නේ කියලා. ඉතින් පළවෙනියටම මෙතන තියෙන්නේ රෝගීන් ආවට පස්සේ අපි සෑම රෝගියෙක්ම රෙජිස්ටර් කරනවා. ඊට පස්සේ මේ හැම රෝගියෙකුම ඒ පුද්ගලයාට අවශ්‍ය මොනවා හරි ඩයබටික් සම්බන්ධව මොනවා හරි රෝගයක් තියෙනවා නම් මෙතන අපි ටෙස්ටිං ටික කරනවා. කොහොමද මොකද්ද මෙතන වෙන්නේ අපිට පොඩ්ඩක් ඒ ගැන කියන්න. මෙතන වෙන්නේ මේ සාමාන්‍යයෙන් ගොඩක් අයට ඇඟේ සීනි තියෙනවා කියලා ගොඩක් අය දන්නේ නැහැ. අපි ඒ හින්දා රැන්ඩම් චෙක් කරනවා. චෙක් කරලා ඒගොල්ලන්ගේ සීනි ප්‍රමාණය වැඩි නම් අපි ඒගොල්ලන්ව වෛද්‍ය සායන වලට යොමු කරන එක තමයි කරන්නේ. ඒක අපි හිරිපිටිය සිංහ සමාජයෙන් තමයි අනුග්‍රාහකත්වයේ දක්වන්නේ යුනිවර්සල් මානව හිමිකම් සංගමයත් එක්ක සම්බන්ධ වෙලා. ඒ වගේම තමයි අපි විශේෂ වැඩමුළුවක් මේත් එක්කම ආරම්භ කරා. මොකද මෙඩිකල් කැම්ප් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් රෝගියෙක් ඇවිල්ලා ඉවර වෙලා රෝගියා එතනින් පිට වෙලා ගියාට පස්සේ අපිත් අතර තියෙන සම්බන්ධය කියන එක කැඩලා යනවා. ඉතින් අපි අලුතෙන් පටන් ගත්ත වැඩපිළිවෙලක් ඒ එන හැම රෝගියෙකුටම අපි වෙනම බුක් එකක් අපි ඉෂුව කරනවා. ඒ බුක් එක හරහා අපි බලාපොරොත්තු වෙනවා දැන් මෙතෙන්ට ආපු රෝගියෙක් අපි හිතමුකෝ ඒ ඩයබටික් සම්බන්ධව රෝගියෙක් ඉන්නවා නම් ඒ රෝගියාට දැනට තියෙන ඩයබටික් ප්‍රසන්ටේජ් එකක් තියෙනවා නම් ඒ ප්‍රසන්ටේජ් එක මොකක්ද? ඒ ප්‍රසන්ටේජ් එක ඊට පස්සේ අපි කන්ටිනියස්ලි ඒ රෝගියාත් එක්ක සම්බන්ධකම තියාගෙන ඒ රෝගියාට ඒ දියවැඩියාව කියන එක පාලනය කරන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලක්. එතකොට අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්ද පුරාවට මේ රෝගියාව කන්ටිනියස්ලි අපෙත් එක්කම තියාගෙන ඒ රෝගියාට දියවැඩියාව පාලනය කරන තැනට යනකම් අපි ඒ රෝගියාව බලා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මේ වගේම තමයි මේ දියවැඩියාව සම්බන්ධව රෙජිස්ටර් කරන අංශය තමයි මෙතන තියෙන්නේ. ඉස්සරහට තියෙනවා ස්නායු රෝග සම්බන්ධව, ඒ වගේම අක්ෂි රෝග සම්බන්ධව සහ සර්වාංග රෝග සම්බන්ධව කැඩුම් බිඳුම් වගේ සෑහෙන දේවල් ටිකක් මෙතන වෙනවා. අපි උඩට ගිහිල්ලා බලමු එතන මොනවද වෙන්නේ කියලා. අයිබෝන් ඩොක්ටර්. අයිබෝන් good morning. good morning. ඉතින් ඔයාලට අපි කිව්වා මෙතන තමයි අපේ වෛද්‍ය සායනය පැවැත්වෙන්නේ. ඔයාලට පේනවා ඇති කැඩුම් බිඳුම් ප්‍රතිකාර, අක්ෂි රෝග, මානසික රෝග වගේ හැම රෝගයකටම අදාළ ප්‍රතිකාර මෙතනින් සිද්ධ වෙනවා. ඉතින් අපිත් එක්ක මේ ඉන්නේ රුවන් බණ්ඩාර යටියන වෛද්‍යතුමන්. ඉතින් මෙතුමා තමයි මේ රෝහලේ නිර්මාතෘ. ඉතින් වෛද්‍යතුමනි අපිට කියන්න මොකද්ද අද මෙතන වෙන්නේ සහ මිනිස්සුන්ට මේ අවට ඉන්න කට්ටියට මොනවද මෙතනින් ලබා ගන්න පුළුවන් සේවාවන්? සුබ උදෑසනක්. අද මේ අද උදේ ඉඳන් මේ දවල් කාලේ වෙනකන් මෙතන අද මේ සායනයක් රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර ලබා දෙන සායනයක් තමයි අද දිනේ මෙහි පවත්වන්නේ.
අපි දියවැඩියා සායනේ එතකොට කැඩුම් බිඳුම් ඊට පස්සේ අස්ථි පිළිබඳ ස්නායු රෝගීන් පිළිබඳ සියලු රෝග පිළිබඳ අපි උපදෙස් සහ ඖෂධ ලබා දෙනවා. නොමිලේ තමයි අද මේ සත්කාරය කරන්නේ. අපේ දර්ශනය තුල අපේ රෝහලේ අපේ ප්‍රතිපත්ති අපි දර්ශනය තුල තමයි පිහිටලා ලෝකෙට සෙතක් ඒ කියන්නේ කායික මානසික සමාජ වශයෙන් මේ සුව වෙන්න රෝගීන්ට අපි කරන සත්කාරයක් හැටියට මේ වැඩසටහන අද දියත් කරලා තියෙනවා. ඔව් වෛද්‍යතුමනි අපිට ආරංචියක් ලැබුණා මේ මෙතන අපිට ආයුර්වේද ප්‍රතිකාර හෝමියෝපති සහ හැම දෙයක්ම එකම වහලක් යටින් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා. ඒක නත් පොඩ්ඩක් ඔව් ඒක තමයි විශේෂත්වය අපේ තියෙනවා මේ ආයුර්වේද හෝමියෝපති පාරම්පරික. දැන් අපි ඉදිරියේදී අකුපංචායත් අපි මේකට ඇඩ් කරලා සියලුම එක වහලක් යටින් සියලු ප්‍රතිකාර ලබා ගන්න ක්‍රමය තමයි අපි සලස්වලා තියෙන්නේ. ඒ ක්‍රමවේදය තුල අපි ජාත්‍යන්තර සහ ලංකාවේ තුල ඉන්න රෝගී ජනතාව නිරෝගී භාවයට පත් කර ගැනීමත් නිරෝගීව සිටින ජනතාව තවත් නිරෝගීව ජීවන රටාව හදලා දෙන්නත් ඒ කියන්නේ අකාල මරණ වෙන්නේ නැතුව කාල මරණයට පත් වෙන්න ඒගොල්ලන්ට හොඳ ආයුෂයක් ගත කරන්න තමයි අපි මේ සත්කාරයේ සමග අපේ ආයතනයේ අරමුණු වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාලා හැමෝම දන්නවා ඇති මේ යටියන වෛද්‍යතුමන් කියලා කියන්නේ ලංකාවේ ඉන්න ප්‍රධානම පාරම්පරික වෛද්‍යවරයෙක්. ඉතින් මෙතුමාගේ අපේක්ෂාවක් තිබෙන්නේ ලංකාවේ මේ තියෙන පාරම්පරික හෙළ වෙදකම කියන එක ජාත්‍යන්තරයට ගෙනියාම ඒ අරමුණත් එක්ක තමයි මෙතුමන් මේ හොස්පිටල් එක ඕපන් කරලා මේ හැම සෙක්ෂන් එකක්ම වෙනම පවත්වාගෙන යන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මෙන්න මේ තැනට ඇවිල්ලා ඔයාලටත් තියෙන ඕනම වර්ගයේ ලෙඩකට ප්‍රතිකාර ලබා ගන්න. ඒ වගේම යටින වෛද්‍යතුමන් මෙතන ඉන්නවා. ඒ වගේම ආයුර්වේද වෛද්‍යවරු ඉන්නවා, හෝමියෝපති වෛද්‍යවරු ඉන්නවා. ඒ වගේ ඔයාලට පුළුවන් ඕනම සේවාවක් මෙතනින් ලබා ගන්න. ඉතින් අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා බලමු මොනවද තව මෙතන වෙන්නේ කියලා. මේක තමයි මේ අපේ මාතර කිරිනැලිය වෙද පරම්පරාවේ පස්යාලේ කිරිනැලිය වෙද මහත්තයා 1815 අපේ ආක්‍රමණ වලින් පස්සේ ඉංග්‍රීසි ආණ්ඩුව වලින් ආක්‍රමණය කරලා අපෙන් රැගෙන ගිය සීල පුස්කොළ පොත්වල සඳහන් පාරම්පරික සීලුම රහස්ගත දේවල් පරම්පරාව රැකගෙන ඇවිල්ලා මේ තාක් ඉතුරු වෙලා ඉන්න ඒ 14 කීප දෙනාගෙන් එක්කෙනෙක් තමයි අපේ මාතර කිරිනැලිය වෙද පරම්පරාවේ මේ අපේ පස්යාලේ කිරිනැලිය වෙද මහත්තයා. එතුමා රෝගියෙක් පරීක්ෂා කරන ආකාරය බලන්න පුළුවන්. ඒ පාරම්පරික දැනුම අනුව ඒ පාරම්පරික දැනුම අනුව අපි නවීන තාක්ෂණයේ අපි උපකරණ වලින් භාවිතා කරන ක්‍රමවේදයට වඩා දියුණු ක්‍රමයක් එදා අපි සතුව තිබ්බා. ඒ ආක්‍රමණ වලින් වෙච්ච අපිට වෙදකමට වෙච්ච හානිය නිසා ඒවා ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. ඒත් පරම්පරාව රැකගෙන තමුන්ගේ අනන්ත ආවය රැකගෙන ඒ මාතර කිරිනැලියේ වෙද පරම්පරාවේ එක් පුරුකක් දක්ෂ වෛද්‍යවරයෙක් මෙතුමා කැඩුම් බිඳුන් රෝග පිළිබඳ අස්ථි රෝග පිළිබඳ ඊට පස්සේ උදරාගත අක්ෂි රෝග සාමාන්‍ය උදාහරණයක් වශයෙන් දැන් ධනි සමාරුවකට අස්ථියක් බන්ධනයක් කැඩුනොත් හරි අස්ථි රෝගයෙන් පෙළෙන රෝගියෙක් පැමිණුවොත් සමහර විට ඔහුගේ ඇහෙත් දෝෂයක් වෙන්න පුළුවන්. එතකොට මේ වෙදකමේ තියෙන විශේෂ ලක්ෂණ තමයි ඇහැට දෝෂයට වෙදකම් කිරීමත් හැකියාව තියෙනවා වේද මහත්තයා සතු. ඉතින් අපේ ලංකාවේ දැනට ජීවිතුන් අතර ඉන්න වටිනාම පරපුරක එක් පුරුකක් තමයි අපේ මාතර කිරිනැලිය පරම්පරාවේ පස්යාලේ කිරිනැලිය වෙද මහත්තයා. එතුමා බොහොම දක්ෂ වෛද්‍යවරයෙක්. මේ වගේ වෛද්‍යරු අපි රෝහලේ සේවය කරනවා. මුදල් තකාම නෙමේ සාමාන්‍යයෙන් අද දිනේ මේ නොමිලේ ප්‍රතිකාර සියලු දෙනාට ලබා දෙන්නේ ඒ හෙළ සිරිතට අනුව ඒ බත බුලතට පාකුඩම් වලට නැතුව මේ වේදකම අද පිහිටද මේත් අපේ ලියනාරච්චි වේද පරම්පරාවේ නුවර බොහොම ප්‍රසිද්ධ ධම්මිකා ලියනාරච්චි වෛද්‍යතුමිය. එතුමිය වෙනත් වෛද්‍ය විද්‍යාවක් හදාරමින් සිඳිද්දී එතුමිය මේ ශාස්ත්‍රයට පිවිසිලා මේ ලියනාරච්චි වේද පරම්පරාව ඉදිරියට ගෙනියන්න තමයි මේ කටයුතු කරන්නේ. අපි එතුමිය අක්ෂි රෝග වලට වෙදකම් කරන්න ප්‍රධානයි. අපි බලමු පොඩ්ඩක් එතුමිය ප්‍රතිකාර කරන ආකාරය. එතුමියගේ ප්‍රධාන ඖෂධ අතර මේ ඔබ
පේනවා බෙහෙත් තෙප්පුවක් තියෙනවා ඒකම මේ සිරිසිය තියෙනවා. ඉතින් මෙතුමිය මේ අක්ෂි රෝග පිළිබඳ ඒ ලියන ආරච්චි වෙද පරම්පරාව ඉදිරියට ගෙනියන බොහොම හැංගිලා නෙමේ තමුන්ගේ අනන්‍යතාවයේ තියාගෙන අර කැලේ ඉන්න වල්ලාලි වගේ එහෙම දුවන්නේ නැහැ. දල තියෙන ඇත්තුනේ තමුන් ළඟට එන රෝගියාට ප්‍රතිකාර කරලා සුවය ලබා දීලා දහස් සංඛ්‍යාත රෝගීන් සුව කරනවා. අපේ ආයතනයේට මෙතුමිය පැමිණිලා සිය කැමැත්තෙන් රෝගීන්ට ප්‍රතිකාර කරනවා. අද දවස තුල එතුමියගේ ප්‍රතිකාර නොමිලේ ලබා දෙනවා. මේ අන්දමින් ඉතුරු සායන වලටත් ඉදිරියේදී එතුමිය සහභාගී වෙනවා. ඊට අමතරව මේ ආයතනයේ පවත්වාගෙන යන අපේ කැරණින් සර්විස් එකෙත් එතුමිය ඉන්නවා. එතුමියගේ රෝගීන් අපේ ඉහළ මහලේ මේ පිරිමි වෝඩ් වල නතර වෙලා මේ ප්‍රතිකාර ලබනවා. ඉතා දක්ෂ ලියනාරච්චි වෙද පරම්පරාවේ හොඳ පුරුකක් තමයි මේ ඉතුරු වෙලා අපිට ජාතියට ඉතුරු වෙලා ඉන්නේ. මේ සියලු දෙනා 1815න් පස්සේ ආක්‍රමණය කරපු ඒ ආක්‍රමණයෙන් පස්සේ ඉතුරු වෙලා රැකගෙන ආපු පරම්පරාවල පුස්කොළ පොත් වලින් සාක්ෂි ඇතුව තමුන්ගේ අනන්‍යතාවයේ තියාගෙන රෝගී ජනතාවට මානසික කායික සුවය ලබා දෙමින් ප්‍රතිකාර කරගෙන යනවා. ඉතින් අපි බොහොම සතුටු වෙනවා අපේ ආයතනයට පැමිණලා අපිත් එක්ක මේ කිරිනැලිය වෙද මහත්තයා එතකොට මේ ලියනාරච්චි වෙද පරම්පරාවේ තවත් වෙද වෛද්‍යවරු ඉන්නවා. ඒකතු වෙලා මේ ස්ථානයෙන් එක වහලක් යටින් මේ සියලු දෙනාටම ප්‍රතිකාර ලබා ගන්න අවස්ථාව ලැබී තිබෙක අපේ භාග්‍යයක් රටේ භාග්‍යයක් ජාත්‍යන්තරයේ පවා මේ අපේ වෑන් තමයි ගොඩක් ආක්‍රමණය කරලා තියෙන්නේ. අපිට අනන්‍යතාවය පෙන්වන්න පුළුවන්. අපි නිහඬව මෙතුවක් කල මේ කාර්යය කරගෙන ගියා. දැන් ඉදිරියට අපි මේක අපි තියාගෙන වරපල්ලට මැරෙනවට යනවට වැඩිය හොඳයි. මේක මේ සිතක් සාන්තියක් යහපතක් මේ රෝගී ජනතාවට නිරෝගී ඉන්න ජනතාවටත් අපි කියා දෙමින් ඉදිරි ජීවිතේ අර මං කලින් කිව්වා වගේ අකාල මරණ නැතුව කාල මරණයකට යන්නේ S2 හොඳට පියාගෙන මේ හැමෝම කියන කතාවක් තමයි ජන සමාජයේ මැරෙනකම් මගේ S2 හොඳට තිබ්බොත් ඇති කියන එක මෙතුමේ ඉතින් ඒ කාර්යය ඉෂ්ට කරලා දෙනවා. ඒ අරමුණු ඉෂ්ට සෙල්ල දෙනවා. බොහොම ස්තුතියි. ඊළඟට අපි අපේ ජර්මනියේ සාමාන්‍ය මේ වෛද්‍ය ක්‍රමයේ බටහිර වෛද්‍ය විද්‍යාවේ ඇතුළත් ඒ කියන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවේන ප්‍රධාන ඒ තියෙන මේ අංග ඒ කියන ඉගෙන ගැනීම තියෙන්න ඕනේ මේ නවීන බටහිර හෝමියෝපති වෛද්‍යවරු. මේකේ ලොකු කතන්දරයක් තියෙනවා. මේක මේ වෛද්‍ය විද්‍යාව බිහි වෙන්නේ ජර්මනියේ මහාචාර්ය හාමන් කියන වෛද්‍යවරයා තමයි මේ පියා වශයෙන් සලකන්නේ. මේ සියලුම අන්තර්ගත ඖෂධ කිසිම සයිඩ් ඉෆෙක්ට්ස් එකක් අතුරු ආබාධයක් නැහැ. සියලුම පන්නේ බෙහෙත් සම්පූර්ණ මෙහි බලයේ ශරීරයෙන් නැති කරන්න පුළුවන්. මේකේ ප්‍රධාන මේ වෛද්‍ය ක්‍රමයේ තුල තියෙන්නේ රෝගියාට ඉක්මන් සුවය ශරීරයෙන් ඉක්මන් සුවය ළඟා කර දෙන්න පුළුවන්. කිසිම රසායනික සංයුතියක් අන්තර්ගත වෙලා නැහැ. මේක අවුරුදු දහස් ගණනක් පරිශන කරලා ලෝක සම්මත කරලා නිර්ණායකයන්ට ඉදිරිපත් කරලා ජර්මනිය ඇතුළුව ප්‍රධාන රටවල් වල මේ වෛද්‍ය ක්‍රමය රෙකග්නයිස් කරලා දැන්ට පැතිරිලා දැන්ට අභ්‍යාස කරමින් මේ වෛද්‍ය කර්මය දෙනවා. ඉතින් අපේ කොළඹ විශ්වවිද්‍යාලයේ හිටිය මහාචාර්ය ප්‍රොෆෙසර් චන්දදාස මාදම්පේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්යතුමියගේ භාර්යාව වෙන අපේ ප්‍රභා චන්ද්‍රදාස මෙතුමියත් වෛද්‍යවරියක්. එතුමියත් මනෝවිද්‍යාව පිළිබඳ හසල අත්දැකීම් තියෙන පරිණත වෛද්‍යවරියක්. අපි බලමු ඇතුළට ගිහිලා එතුමියගේ දක්ෂතාවයන්. අපි මේ වෛද්‍යතුමිය අඳුනාගන්නේ අපි බොහොම කාලයක ඉඳලා. ඉතින් එතුමිය දක්ෂ විදිහට ඔය ඇබ්බැහිවීම එතකොට මත්ද්‍රව්‍ය පිළිබඳ මානසික රෝග පිළිබඳ ඉතා දක්ෂ අන්දමින් කටයුතු කරන වෛද්‍යවරියක්. මෙතුමියත් නිවසේ ප්‍රතිකාර කරමින් සිටියා. ඊට පස්සේ අපි අපේ ආයතනයේට අපි කැඳවලා අපි ආයතන කර අපිත් එක්ක එකතු වෙන්න කියලා එතුමිය නොපෙළකිරව අපිත් එක්ක එකතු වෙලා අද දිනේ මේ නොමිලේ ප්‍රතිකාර කරන රෝගීන්ට. ඊට අමතරව එතුමිය මෙහි අපේ රෝගීන් හට අපේ කැනල් සර්විස් එකේ ඉන්නවා. ඊට අමතරව මහත් සේවයක් විශාල රුකුලක් කරනවා. අපි මේ මොහොතේ අපේ වෛද්‍යතුමියගෙන්
අපි දැන් මේ ප්‍රතිකාර කරමින් ඉන්න අවස්ථාවේ වෙහෙසිලා ඉන්න අවස්ථාවේ මම විශේෂයෙන් මේ වෛද්‍යතුමියගෙන් එක කාරණයක් පිළිබඳ අහන්න කැමතියි. මේ කුඩා දරුවන් පාසල් යන දරුවන් දැන් වැඩිපුරම මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඒ නිසා මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා ඉන්නවා. අපේ මේ කුඩා දරුවන් ඇයි මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම වලට පුරුදු වෙලා තියෙන්නේ? මේක බහුලව දැන් සමාජයේ දකින්නට ලැබෙනවා. අපිට ඒ ගැන වචනයක් කිව්වොත් ඇත්තම ඒක කාලීන ප්‍රශ්නයක්. ඉන්නේ දෙමව්පියන්ගේ අවධානය දරුවන් කෙරෙහි යොමුනේ නැති වුණාම, ඒගොල්ලන්ගේ අවධානය අඩු වුණාම ඒ ආදරය ලබා ගන්න හෝ වෙන අත්දැකීමක් ලබා ගන්න ඒගොල්ලෝ පෙළඹෙන්න පුළුවන්. මත්ද්‍රව්‍ය වලට වගේම හොඳ දෙයටත් පෙළඹෙන ළමයි ඉන්නවා. ඉතින් ඒකෙදී ඒගොල්ලෝ ලබා ගන්න කුඩා කාලයේ සිට ලබා ගන්න අත්දැකීම් තමයි වැදගත්. මම අතුරු ප්‍රශ්නයක් අහනවා. මේ අපේ සමාජ රටාව තුළ මේ දරුවන්ගේ ඇබ්බැහි වීම වලට මත්ද්‍රව්‍යයට එකතු වෙන්නේ මේ පවුලේන වපසරිය තුල පියා හෝ මවගේ දුර්වලතාවයක් ගෙනද සමාජ රටාවද නැත්නම් පාසලෙන්ද මේක අපිට කොතනින්ද මේක අපිට අඳුර ගන්න ලේසි තැන? අනිවාර්යයෙන්ම දෙමව්පියෝගේ ආදර්ශය තුලිනුත් එහෙම වෙනවා. දැන් තියෙන සමාජීය ප්‍රශ්න ගැටලු වලිනුත් ගොඩක් වෙලාවට දරුවෝ පීඩා විඳිනවා. ඒ පීඩාව නැති කරගන්න තමයි ඒගොල්ලෝ පෙළඹෙන්නේ. ගොඩක් වෙලාවට. පාසලෙන් හෝ. එතකොට මෙතුමිය කුඩා දරුවන් පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කරලා මේ මත්ද්‍රව්‍ය කියන කාරණාව තුළ විශේෂ චිකිත්සා පිළිවෙතක් අනුගමනය කරමින් ඒ ප්‍රතිකාර කරන අපිට බොහොම සතුටුදායකයි. මේ එක්වහලක් යටින් එක් සේවයක් කියන සංකල්පය තුළ මෙතුමිය මේ අපේ ආයතනයට පැමිණලා මේ ප්‍රතිකාර කිරීම පිළිබඳ නම් බොහොමින්ම ඔබතුමියට ස්තුතිවන්ත වෙනවා. අපේ මේ ප්‍රධාන මේ ආයතනයේ අපේ ප්‍රධාන ආයතනයේ කළමනාකරු ඒ කියන්නේ අර මයික් එක ගලවන්න. අපේ ආයතනයේ මේ තාක් දුරට මේක රඳා පවතින මේ කරන කාර්යය ඉදිරියට ගෙනියන්න මහත් සේවයක් ඉටු කරන අපේ මේ ආමිල බස්නායක එතුමාගේ සංකල්පයකටත් අනුව මෙතුමා විසින් වෙහෙසක් දරලා මේ අනුග්‍රහය දක්වලා මේ ආයතනයේ ජාත්‍යන්තරවත් මේ ආයතනයේ පැමිණෙන සියලුම වෛද්‍යවරුන් ඉහළට ඔසවා තබලා ඒ සමාජයට දායාද කරලා වෙන්දට අපි gedara හෙළ සිරිතට අනුව බුලත් හුරුල්ලක් අරගෙන වෙදකම් කරගෙන හිටපු වෙද මහත්තයව අලුත් ආයතනයකට අඳුන්වලා දීලා මේ රෝගී රෝග වැළඳී සිටින ජනතාවට මේ පක්ෂයට අඳුන්වලා දුන්නේ මෙතුමා තමයි. ඒ කාර්යය ජාත්‍යන්තරවත් මේ ලංකාවෙත් මේ දැන් ඉෂ්ට කරමින් සිද්ධ කරමින් ඉන්නේ. එතුමා මාලදිවයිනේ ඉඳමින් එහෙත් සේවය කරනවා. එහෙත් මෙම ආයතනයක් පිටවලා තියෙනවා. එතුමාගෙන් අපි වචනයක් අහන්න ඕනේ මේ ස්ථානීය පිළිබඳ දරන අදහස මොකක්ද කියලා. ඊටු ටික අපි ඊටු අවධානය යොමු කරන්න කලින්. ඔව් වෛද්‍යතුමනි, ඉතින් ඔබතුමා කිව්ව විදිහටම මම විශ්වාස කරනවා ලංකාව ජාත්‍යන්තරයට ඔසවා තැබීමට අපිට ක්‍රම දෙකක් තියෙනවා අපේ වෛද්‍ය වෘත්තිය හරහා. ඉතින් ඒක මම විශ්වාස කරන හෙළ වෙදකම සහ බෞද්ධ සංස්කෘතිය කියන ඒ දෙක එකතු වුණොත් අපේ ලංකාව ජාත්‍යන්තරයට ඔසවා තැබීම ඒ තරම් අමාරු වෙන්නේ නැහැ. ඉතින් ඒ සංකල්පය මත තමයි අපිට අවශ්‍ය වෙලා තිබුණේ හෙළ වෙදකම සහ ආයුර්වේදයේ මෙන්න මේ හෝමියෝපති කියන හැම දෙයකින්ම පරිපූර්ණ වූ හොස්පිටල් එකක් ඕපන් කරන්න. ඉතින් ඒ අරමුණ ඉෂ්ට කරගන්න තමයි ඇත්තටම යටියන වෛද්‍යතුමා මමත් සමග එකතු වෙලා මේ දේවල් ටික හැම දෙයක්ම ෆයිනලයිස් කරලා අද වෙනකොට මේ රෝගීන් විශාල ප්‍රමාණයක් මෙතනට ඇවිල්ලා වෙදකම් කරගන්න තත්වයටපත් උනේ. ඉතින් වෛද්‍යතුමනි අපි පොඩ්ඩක් අර පැත්තට ගිහිල්ලා බලමු මේ තමයි අපේ හෝමියෝපති වෛද්‍යවරු පාවිච්චි කරන ඖෂධාලය. මෙහි ඉන්නවා අපේ සර්වාංග රෝග පිළිබඳ ජෙනරල් මෙඩිකල් ඔෆිසර් කෙනෙක්. ඒ ඇවිල්ලා ඉන්නේ අපේ වෛද්‍ය බිමල් රත්නායක. පොඩ්ඩක් අත්වෙන්නමු. මේ ඉන්නේ අපේ රෝහලේ ජෙනරල් ෆිසිෂියන් හැටියට වැඩ කරන මෙඩිකල් ඔෆිසර් මේ අපේ බිමල් රත්නායක. එතුමා තමයි සියලු රෝග පිළිබඳ විශේෂයෙන්ම මේ
අස්ථි රෝග පිළිබඳත් එතුමා තමයි වැඩ කටයුතු කරන්නේ අපේ මේ රෝහලේ. එතුමා හමුවීමේ පහසුකම් තියෙනවා. අද දිනේ නොමිලේ ප්‍රතිකාර කරනවා. තව ඉදිරියටත් නොමිලේ අපි මේ වගේ සහායන කරනවා. ඉතින් මේ තියෙන්නේ එතුමා විසින් පරිහරණය කරන ලද ඔය බටහිර හෝමියෝපති ඖෂධ. මේ හෝමියෝපති ඖෂධ ඇවිල්ලා සියල්ල මේ සම්පූර්ණ මේ කිසිම රසායනික සංයුතියක් අන්තර්ගත නැහැ. කිසිම අතුරු ආබාධයක් නැහැ. ශරීරයට හිත කරයි. මේවා තප්පරයකින් මොහොතකින් මේවා මේ තියෙන ಗುಣ නැති කරන්න පුළුවන්. ඇන්ටිඩොට් කරනවා කියලා අපි භාෂාවෙන් හඳුන්වනවා. මොකද මේක ජර්මනිය මුල් කරගෙන තමයි අපි මේක මේ ඖෂධ නිපදවන්නේ මේ වෛද්‍ය මේ ශාස්ත්‍රයේ නිපද වෙන්නේ. ඉතින් මේ ඒ බෙහෙතක් තමයි ඔය බැලඩෝනා කියන මේකේ මේ පොටෙන්සි කියන ක්‍රමයක් තියෙනවා. මේක පිළිබඳ අධ්‍යයනය කළා මේ වෛද්‍ය විද්‍යාව තුළ ඇලෝපති වෛද්‍ය විද්‍යාවත් හොඳට හදාරලා පාමකොලොජි එතකොට මෙඩිසින් ඕගනයිසන් මෙඩිසින් මේ විශේෂයක් තියෙන්නේ මේ වෛද්‍ය විද්‍යාවේ ෆාමසි පිළිබඳ හොඳ වැටහීමක් තියෙන්න ඕනේ. හොඳ මේ අපි කියනකොට සාමාන්‍යයෙන් දැන් ඇලෝපති වලද හඳුන්වන්නේ ෆාමකොලොජි කොටස් ෆාමසි වෙනම. අපේ වෛද්‍යරුන්ගේ මේ වෙස්ටර්න් ඇලෝපති වල එන ඒ අංගත් එක්ක අනිවාර්යයෙන්ම ෆාමසි දරගන්න ඕනේ මේ වෛද්‍යවරයා. ඖෂධය පමණක් නෙමෙයි. ඖෂධය දුන්නාම ඖෂධය අනුව රෝග ලියන මේ ක්‍රමයක් තමයි වෙන වෛද්‍ය විද්‍යාවන් තුළ තියෙන්නේ. ඒ හෝමියෝපති වල විශේෂත්වය තමයි මේ පිළිබඳත් යම් හැදෑරීමක් ගැඹුරට හැදෑරීමක් තියෙනවනේ. මොකද මේවා ස්වභාවික ඖෂධ පමණයි. එතකොට මේක වාෂ්ප වෙනවා, මේක ගන්න ක්‍රම තියෙනවා, මේකේ බලය වැඩි කර ගන්න ක්‍රම තියෙනවා. විශේෂත්වය තමයි එක රෝගයකට එක ඖෂධයක් පාවිච්චි කරාම අවුරුද්දක් හැදෙන්නේ නැතුව, අවුරුදු 5ක් හැදෙන්නේ නැතුව. සමහර රෝගී තියෙනවා ඒ දක්ෂතාවයේ අනුව ඒ නිර්දේශ කර ඖෂධයේ රෝගියා ඒ ලෙඩේට නිර්දේශ කර අපි කියමු උදාහරණයක් වශයෙන් කාසිනෝමා කියලා. කාසිනෝමා කියන කැන්සර් එකට අපි නිර්දේශ කරොත් අපි කාසිනෝසිම් කියලා තියෙනවා වර්ග කිහිපයක් ඖෂධ මම නම් කියන්න ලෑස්ති නෑ. මොකද ඒවා අත්හදා බලන්න ගියොත් බොහොම මේ වෙන විපාක වෙනවා. ඒ නිසා ඒ වෛද්‍යවරයෙක් සුදුසුකම්ලත් ලියාපදිංචි වෛද්‍ය සභාවකින් ලියාපදිංචි වෛද්‍යවරයෙක් පමණයි මෙම බෙහෙත නිර්දේශ කර යුත්තේ. ඒක තමයි මේකේ මේ නීතියානුකූල භාවය. ඒ කැන්සර් එකකට කාසිනෝමා කියන කැන්සර් එකට ඒ ඖෂධය නියම කරොත් කරාම තමයි ආයි කවදාවත් ආයි කැන්සර් එකේ කිසිම ශෛලයක් දුවන්නේ. ආයි කැන්සර් එක එතනින් මුලින් උපටලා දානවා. ඒක තමයි මේකේ විශේෂත්වය මේ වෛද්‍ය ක්‍රමයේ. එතකොට මේ වගේ ඖෂධ ගණනාවක් තියෙනවා. මේවා වැඩි වශයෙන් නිපදවන්නේ ඉන්දියාවේ සහ ජර්මනියේ. ජර්මනියේ සාමාන්‍ය ඖෂධ බොහොම මිල අධිකයි. අනිත් ආසියාවේ රටවල මේ මිල අධිකයි මේ ඖෂධ. මොකද ගුණාත්මක භාවයෙන් සහ මේකේ ස්වභාවික භාවයෙන් ඉතාම ඉහළ කිසිම සත්තු ආබාධ නැති වටිනා ඖෂධ. ඒකයි මේ හෝමියෝපති වල විශේෂය. මොකද අපිට ගොඩක් කට්ටිය හැම පේෂන්ට් කෙනෙක්ම නගන චෝදනාවක් සහ මැසිවිල්ලක් තමයි මේ බෙහෙත් බීලා තමයි මට ලෙඩ හැදුනේ. අන්න ඒ වගේ දෙයක් තියෙනවා. එතකොට ඔබතුමා කියන විදිහට මේ මෙඩිසින් පාවිච්චි කරපුවාම අතුරු ආබාධ වෙන්න තියෙන සම්භාවිතාවය මේක කෙලින්ම ඉස්සල්ලාම මහාචාර්ය මේ හාමන් බටහිර වෛද්‍ය විද්‍යාවේ ශල්‍ය වෛද්‍ය විද්‍යාව කියන්නේ ඔපරේෂන් කරාට පස්සේ එන සයිඩ් ඉෆෙක්ට්ස් නිසා තමයි මේ පිළිබඳ පර්යේෂණ කරේ. පර්යේෂණ කරලා මේ විෂයන් ටිකත් ඇතුළත් කරලා මේකෙන් හොයාගත්ත පර්යේෂණාත්මක දැනුමෙන් තමයි මේ වෛද්‍ය විද්‍යාව බිහි කරේ. එතකොට බටහිර වෛද්‍ය විද්‍යාව දැනගෙන තමයි ඇලෝපති එක එහාට ගිය හෝමියෝපති එකක් තමයි දැන් මේ පරිහරණය. මේකේතර අතුරු ආබාධ ඇති වෙන්න ඒ රෝගීන්ට නිර්දේශ කරපු ඖෂධ වැඩි දියුණු කරමින් ඒවා ස්වභාවික ඖෂධ බවට පත් කරමින් ස්වභාවික ශාකසාරයෙන් පරිහරණය කිරීමෙන් මනුස්ස ශරීරයට අහිත නැති වෙන්න අහිතත්වයක් නැති වෙන්න තරම් පර්යේෂණාත්මක ඖෂධ නිපදවලා තියෙන්නේ. ඒකයි මේ විශේෂත්වය. මේක ලෝකේ හැම රටකම රෙකග්නයිස් කරපු, තහවුරු කරපු හැම රටකම පිළිගත්ත මේ වෛද්‍ය විද්‍යාවක්. මේ වෛද්‍යවරුන්ත් එහෙමයි. විශේෂත්වය තමයි ඉක්මන් රෝග සුවය. හරි වෛද්‍යතුමනි, අපි පොඩ්ඩක් ආයුර්වේද ෆාමසි එක පැත්තකට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. ඔව්, මේ තමයි අපේ ආයුර්වේද මේ වෛද්‍යවරුන් පරිහරණය කරන බෙහෙත් ඖෂධ. මෙතන තියෙනවා අපේ නිපදවාගත් ඖෂධ කිහිපයක්. ඒකම අපේ එක එක පරම්පරාවට අයත් ඖෂධ පිළිබඳ තියෙනවා. කිරිනැලිය වෙද පරම්පරාව අයත් කල්ක, භස්ම, චූර්ණ, ඒකම මේ අරිෂ්ඨ, ආසව, ගුලි, චූර්ණ,
රසායන සියල්ල අන්තර්ගතයි. අපේ ඖෂධ පිළිබඳ ගත්තොත් අපේ රෝහලේ පාරම්පරික කියන ඖෂධ සෑම හරියක්ම මේ ආවේනික ඖෂධ පරිහරණය වෙනවා. සාමාන්‍යයෙන් දැන් අපි කළු කුමාර තෛලය කියන එක. ඒතකොට අංගන් රාජ දැන් අංගන් සටන් වලදී අතපය බිඳුනහම කෙටුනහම අංගන් රාජ කියලා තෙල් එකක් පාවිච්චි කරනවා. ඒ අංගන් රාජ තෙල්. ඒ වගේ පරපුරට ආйти නියම ස්වභාවික ඖෂධ මෙහි අන්තර්ගත වෙනවා. ඒතකොට මේ වෛද්‍යවරු පාවිච්චි කරන්නේ පරම්පරාගත ඒ ගෙනාපු වට්ටෝරු හරියට තෙල් හිඳලා ඒ කියන්නේ අපි වටතිර ඇදලා උඩුවියන් බැඳලා පොත්ත නැකතට කපල ගහේ පොතු අරගෙන ඒ විදිහට තමයි මේ ඖෂධයක් අපි දවස් 7ක් හෝ 3ක් පේ වෙලා උඩුවියන් බැඳලා මේක පාකයට මුදු පාක කරපාක පාක ප්‍රමාණය බලලා තමයි මේ ඖෂධයක් මේ අපි නිපදවා ගන්න. ඉතින් මේ තෙල් අවුන්සයක් අපි සාමාන්‍යයෙන් තෙලක් හිඳිනකොට කසාය බෝතල් 96ක් දාන්න ඕනේ මේ තෙල් බෝතලයක් හිඳ ගන්න. ඒතර කසාය බෝතල් තෙල් 96ක් අපි 12ට හිඳලා තමයි තෙල් බෝතල් 6ක් අපි තර තෙල් හරි ඖෂධයට අවශ්‍ය තෙල් ප්‍රමාණය අපි බෝතල් 6ක් තව එකතු කරගන්න. එතකොට අපි කසාය 96 බෝතල් 96ක් අපිට දින 4-5ක් යනවා හිඳ ගන්න. ඒ හිඳ ගන්න එකට තමයි තෙල මිශ්‍ර කරලා ඊට පස්සේ තෙල් පාකෙට මේ වතුර ගන්න ඕනේ. එතකොට පාකෙට ගන්නකොට හරි මහන්සියක් වෙන්න ඕනේ. ගින්දර දාන්න ඕනේ. නෙළුම් මලක් වගේ පිපිලා තියෙන විදිහට ඒ ක්‍රමවේද තියෙනවා. එතකොට මේකේ අපි කල්කයක් දානවා. කල්කේ පාකේ බලනකොට අපි නවීන විද්‍යාවේ තාක්ෂණේ නැහැ. මේ පංගුවක් තෙල් තියෙනවා. ඒව බොන්න පුළුවන්. බොන්න පුළුවන් වෙනකොට ශරි. දැන් උදාහරණයක් වශයෙන් ගන්න රසදිය. රසදිය අපි උෂ්ණත්වාගාරයක හදනවා වගේ කියන්නේ ලැබ් දෙකක හදනවා වගේම අපිට ගෙදර හදන්න පුළුවන්. එතකොට මේ හදනකොට අපි මේක සාමාන්‍ය උදාහරණයක් රසදිය හදන්න වර්ග 2යි 3යි ගන්නෙ. ඒක අරන් හත් જાතියෙන් පළවෙනි දවසේ බුලත් කරටිස්ම, දෙවෙනි දවසේ මදුරු තලායිස්ම, ඊට පස්සේ පොතුයිස්ම, පාවට්ටයිස්ම, ඒ වගේ හසුදුලුණිස්ම හත් જાතියකින් හත් දවසක් භාවනාව දෙනවා කියන්නේ මේක අඹරල ඉවරලා උදේ 11ට කලින් හවස 4ට කලින් අවුවේ තියලා ගන්න ඕනේ. එතකොට නවීන විද්‍යාවේ ලැබ් එකක හදන රසදිය අපි එදා අර ගෙදර බෙද මහත්තයා ගෙදර ওই රසදිය හැදුවා. හැබැයි ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේ මේ රහසිගත වටිනා කියන රහස් පිළිවෙතත් එක්ක තමයි මේ තෙල් හිඳින්න ගන්න. ඉතින් මට කියන්න උවමනාව තිබේ මේ තෙලක් හිඳින්න අපි දරන වෙහෙස මේ තෙල් අවුන්සයක් අපි විකුණන්න හරි මිලදී ගන්න ගියාම දැන් අද නම් අපි නොමිලේ මේ තෙල් අවුන්සයක් දෙන්නේ. ඒතර මහන්සිය බැලුවහම මේ තෙල් අවුන්සේ කෝටියකට වැඩිය වටිනවා. මොකද හේතුව එච්චර මහන්සියක් වෙනවා. එතකොට අපිට මේ වෙළඳ පොලේ තියෙනවා මේ ඇත්තටම ගිහිලා තෙල් ගන්න පුළුවන් රුපියල් 800යි 900යි 350යි. අපිට හිතා ගන්න බෑ ඒවා මොන තෙල්ද කියලා ඇත්තම. නේද මෙත මහත්තයා? ඇත්තටම මේ තෙල් අවුන්සයක් අපිට දෙන්න බෑ මේ සාමාන්‍යයෙන් රුපියල් 1000කටවත්. මේ එච්චර මහන්සියක් වෙනවා මේ තෙල් මිලයි. ඒතර කඩේ තියෙන තෙල් වල මේ තියෙන ගුණාත්මකභාවය හිතාගත්ත හැකි. ඉතින් මේ වෙද මහත්තයා හොඳට ඒ පිළිබඳව දන්නා. මම කියන මේ අවස්ථාවේ වචනයක් කියන්නේ කියලා තෙල් පාක රීදීම ගැන. ඕන මම හිතන්නේ අද කතා කරන නෝන වෙනත් තෙලක් ඉඳන් කොච්චර මහන්සි වෙනවද කියලා අපේ කිරිනැලි මහා සන්ධි තෙල එතකොට මේ මහා සන්ධි තෙල අපි කැඩුම් බිඳුම් වගේම සියලුම සන්ධි රෝග සඳහා අපි මේක පාවිච්චි කරනවා. එතකොට මේ දාන්නෙත් අපේ මොකද මේ අපිට මේ සායනේ වෙලාවේ වුණත් මාතර දකුණු පළාතේ වැලිගම ප්‍රදේශයේ ඉඳලා අපිට පැමිණිච්ච රෝගියෙක්. ඉතින් ඒ වෙනුවෙන් දැන් මට අතුරු ප්‍රශ්නයක් අහන්න ඕනේ මේ වෙද මහත්තයෝ තෙල් කොච්චර ප්‍රමාණයක් දැම්මද? මෙතන තෙල් මිලිලීටර් 200ක්. මොකද මේක සති දෙකකට තමයි අපි මේ ප්‍රමාණය. දැන් බලන්න මිලිලීටර් 200යි කියන තෙල් එක පිරෙන්නම තියෙනවා. මේක කඩේ බැලුවාම මිලිලීටර් 200 හොයාගන්න පුළුවන්ද කියලා හිතලා මෙතනම අවංක භාවය තියෙනවනේ. එතකොට අපි මේ තෙලක් දෙනකොට මේ තෙල් එක හදනකොට අපේ තියෙන විශේෂත්වය තමයි පාරම්පරික විදිහට ඖෂධ ගන්න පුරාව වේදය. ඒ කියන්නේ අපි ඖෂධය ගන්නකොට චන්ද්‍රයාගේ පුරභාවය සහ අවභාවය කියන දෙක. ඒ වගේම නැකත් ඒ දිනේට අදාළ කරන නැකත. ඒ දිනේට අදාළ කරන නැකත. ඒ වගේම තෙල් ලිප තබන්න, කසාය ලිප තබන්න අපි නැකත් සකස් කරනවා. ඒ වගේම මේ සඳහා පිරිත් කියනවා. ඒකට අදාළ කරන මන්ත්‍රයක් තියෙනවා. එතකොට දැන් මේකේ තියෙන සියලු දෝෂ මන්ත්‍රයක් තියෙන්නේ. අපි ඔය තේගුරු දැහනගෙන අඩිමුඩි තේජුම් පොන්නාරේ ආයුන් කුරුමේ ජාකාහිසිත මේ ශූන්‍යම් බහි බහි තේගුරු සාම්යානේ තේගුරු ආමේ කංචින මලේල මුලියම් පොඩි පොඩි ඉද මේ ශූන්‍යම් බහි බහි තේගුරු සාම්යානේ තේගුරු කියන මේ තේගුරු දැහනෙන් 1000 වර දවස් 3ක් තෙල
පදම් කරන්නේ මේකෙන් හැදිගාගා. ඉතින් ඒ ආකාරයෙන් තමයි අපි මේකට ඒකයි අපිට මේක මිලක් කරන්න බැරි කම තියෙන්නේ. ඉතින් අපේ වෛද්‍යතුමා ඉදිරියට මේ කටයුතු කරගෙන යයි කාර්යබහුලත්වය නිසා බොහොම ස්තුතියි අවස්ථාව දුන්නට. බොහොම පිං. ඒක තමයි අද සත්‍ය තත්ත්වය. ඒක කවුරුත් ඉතින් පිළිගන්න කැමති නැහැ. පිළිගත යුතු සත්‍ය ඒකයි. දැන් එතුමා දැන් බොහොම කාර්යබහුල වෙලා ඉස්සලා හිටිය. දැන් එතුමා ටිකක් නිදහස් ඉන්න. මෙතුමාගේ විශේෂත්වය තමයි ස්ත්‍රී රෝග පිළිබඳ ගර්භාෂය රෝග විශේෂයෙන්ම අපේ ස්ත්‍රීන්ට කුඩා දරුවන්ට පාසල් යන දරුවන්ට ඇතිවෙන්නා ගැහැණු දරුවන්ට ඇතිවෙන්නා වූ හෝමෝන් පිළිබඳ ගර්භාෂයේ ඇතිවෙන්නා රෝග පිළිබඳ ඊටාම ප්‍රත්‍යක්ෂ දැනුමක් තියෙන ඊටාම රෝගීන් අවබෝධ කරමින් ප්‍රතිකාර කරන්න පුළුවන් දක්ෂතාවයක් තියෙන වෛද්‍යවරයෙක්. මේ අපේ වෛද්‍යවරු මේ දක්ෂකම් කිව්වට මම කිව්වට ඒ වෛද්‍යවරු කවදාවත් දක්ෂතාවය කියලා කියන්නේ නැහැ. මොකද ඒක එතුමන් මේ වෛද්‍ය විද්‍යාව අපි තුල කියනකොට අපේ ડોක්ටර් ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ. ඒතකොට හැමදාම ප්‍රැක්ටිස් කරනවා. අපි කවුරු හරි ડોක්ටර් කෙනෙක්ගෙන් අහන්නේ ડોක්ටර් අද ප්‍රැක්ටිස් කරන්නේ නැද්ද කියලා. මොකද මේ වෛද්‍ය විද්‍යාව ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒ වගේ හොඳ හසල ධර්මයක් තියෙන අපේ වෛද්‍ය ලියනගේ මැතිතුමාගේ මම අහන්න කැමතියි මේ ස්ත්‍රී රෝග පිළිබඳ මේ ගර්භාෂයේ ඇතිවෙන්නා වූ මේ හෝමෝන් පිළිබඳ ඇතිවෙන්නා වූ මේ කුඩා දරුවන්ට ඉස්කෝලේ යන දරුවන්ට ඇතිවෙන්නා වූ මේ ඔය සුදයෑම ඒ පිළිබඳ වචනයක් කියන්න පුළුවන් නම් ඔබතුමාට වටිනවා මේ අවස්ථාවේ. ඕක අපි බටහිර වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ ලියුකෝරියා කියලා. එතකොට මෙය හරි. අපි බටහිර වෛද්‍ය විද්‍යාවේ ඔය සුදයාම කියන තත්ත්වය හඳුන්වන්නේ ලියුකෝරියා කියලා. එතකොට මෙහිදී සිදුවන්නේ යෝනි මාර්ගයේ හරහා යෝනි මාර්ගයෙන් සාවය නිකුත් වීම. මේක ගොඩාක් වැඩි නැත්තම් අපහසු නැත්තම් අපි සාමාන්‍ය තත්ත්වයක් හැටියටත් සලකනවා. හැබැයි මේක ඒ දැරිවියට හෝ ස්ත්‍රියට අපහසුයක් ඇතිවන පරිදි ඔතන ඇති වෙන්න පුළුවන් දුගඳක් හමන්න පුළුවන් ওই ප්‍රදේශයේ ඊළඟට එතන කැසීමක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ විවිධ ශුද්‍ර ජීවීන් නිසා බැක්ටීරියා ඒ වගේ ආසාදන නිසා මේ තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. එතකොට අපි ඔන්න ඒ සඳහා ප්‍රතිකාර කරන්න ලෑස්ති වෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි මේවා අපේ විශේෂයෙන් දැරිවියන් තුල පාසල් දැරිවියන් එහෙම නැත්නම් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් නම් ටිකක් දුරට මේ පිළිබඳව මැලි වෙන්නේ නැහැ කතා කරන්න. නමුත් අර පාසල් දැරිවියන් එහෙම බොහෝ විට මේ ගැන කතා කරන්න අකමැති දෙමව්පියන්ට කියන්න බෑ. සමහරට ගුරු භවතුන්ට කියන්නත් බෑ. ඒ නිසා මේ සමවයස් කණ්ඩායමේ සමවයස් දැරිවියන්ගේ ලැබෙන තොරතුරු වලින් තමයි මේවා ගැන කටයුතු කරන්නේ. ඒ නිසා ඒ සඳහා විවිධ එක එක්කෙනා කියන බෙහෙත් ජාති එහෙම පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා මේ සඳහා වෛද්‍යවරයෙක් හමු වෙලා ප්‍රතිකාර ගැනීම තමයි ඉතා වැදගත් කියලා. මේකෙදී මම ප්‍රතිකාර කරන්නේ හෝමියෝපති වෛද්‍ය විද්‍යාව හා සම්බන්ධව නිසා මේ දැරිවියන්ට කිසිදු අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ. මේගොල්ලන්ට බොහෝ පහසුවෙන් ගන්න පුළුවන්, පාවිච්චි කරන්න පුළුවන් මිහිරි රස ඇති ඉතා කුඩා පෙති කීපයක් තමයි අපි දෙන්නේ. මම දෙන්නේ. ඒ වගේම පෙති දෙන්නත් පුළුවන්. ඒ අය කැමති නම් ඒවා දියර වශයෙන් දෙන්නත් පුළුවන්. මෙහි විශේෂත්වය තමයි මේ අපි පාවිච්චි කරන හෝමියෝපති බෙහෙත්වල ඕනෑම කෙනෙකුට එයාගේ කැමැත්ත පරිදි බෙහෙතේ ස්වභාවය වෙනස් කරගන්න පුළුවන්. එයා කිව්වොත් මට පෙති ගොන්න බෑ කියලා. එතකොට අපි යාට වෙනත් දියර වර්ගයක් දෙන්න පුළුවන්. දියර වර්ගයක් දෙන්න පුළුවන්. අපිට තියෙනවා pH වර්ගය 7 වූ ජලය, පිරිසිදු ජලය පාවිච්චි කරන්න පුළුවන්. ඒකට අපි බෙහෙත් බින්දු කීපයක් දාලා දෙන්නට පුළුවන්. එයාගේ කැමැත්ත අනුව ඒත් මේ රෝගීන්
සුවපත් වෙනවා. වෙනත් වෛද්‍ය විද්‍යාවල බෙහෙත් ඖෂධ පොට්ටනි ගණන් දෙනවනේ. ඒවා අතුරු ආබාධ හිසේ කැක්කුම් බඩ දැවිල්ලයි ඒවා මේ ඖෂධ තුල නෑ. ඒතකොට අපේ දක්ෂ වෛද්‍යවරු අපේ විශේෂයෙන් අපේ ලියනගේ ડોක්ටර් මේ පිළිබඳ හසල අත්දැකීම් තියෙන දරුවන් නිතරම මේ මානසික පීඩාවක් ගොඩක් මානසික පීඩාවක් දරුවා. ඉතින් ඒ තත්ත්වෙන් පෙළෙන අයට ප්‍රතිකාර කරන හොඳ වෛද්‍යවරයෙක් අපේ වාසනාවට අපේ ආයතනෙත් එතුමා පැමිණෙනවා. එතුමා සෙන්සුරාදා උදේ මෙහි රැඳී සිටිනවා. අවශ්‍ය අපේ සොඳ දැන් හැමතැනම කියනනේ ડોක්ටර් අපිට හැමතැනම ගියා මේකට සුවයක් නැහැ. අපිට බෙහෙත් බොන්න බෑ. ඔව් අපිට බෙහෙත් බොන්න බෑ. ඒ බෙහෙත් දීවම ඇඟ කසනවා. ඔළුව කැක්කුමයි. ඒ කිසි දෙයක් මේ අපේ හෝමියෝපති වෛද්‍ය විද්‍යාව තුළ තියෙන්නේ නැහැ කියලා අපිට සාතික වෙන්න පුළුවන්. මෙතුමා සෙන්සුරාදා දේ කාලේ මෙහි රැඳී සිටිනවා. ඇවිත් අපේ ජනතාවට රෝගීන්ට කුඩා මහලු තරණ වයස සියලු දෙනාට ඇවිල්ලා තව හෝමෝන් පිළිබඳ කුරුලෑ රෝග මූණේ ඇති වෙන කුරුලෑ රෝග පිළිබඳත් ඔය හෝමෝන් සම්බන්ධ පිරිමියට සම්බන්ධ ගැටලු මෙතුමා ප්‍රතිකාර කරනවා. විශේෂයෙන්ම ඔය ගැහැණු පිරිමි අයගේ ඇතිවෙනා වූ දරුවන්ගේ මූණේ ගැටති ලප කැලල් පිළිබඳත් මෙතුමා හදාරන. මොකද මේ සියලු රෝගවල අර ගර්භාෂයේ මාස්සිතුවේ ඇතිවෙනා වූ දෝෂ වලට බලපානවා. බොහොම ස්තුතියි ડોක්ටර් අපිට මේ වචනාකාරයෙන් වෙන් කරාට. ඒකට අපි ඊළඟට යන් අපේ ඕර්තොපෙඩික් ස්නායු හා සන්ධි රෝග පිළිබඳ ડોක්ටර් රුවන් ලියනගේ ප්‍රතිකාර කරමින් ඉන්නවා. කාර්ය බහුලයි උදේ ඉඳන්ම එතුමාට හසල අත්දැකීමක් තියෙනවා. මේ රෝගීන්ට දැන් මේ ෆිසියෝതെරපි ට්‍රීට්මන්ට් එකක් දෙනගම ඉන්නේ. විශේෂත්වය තමයි මෙතුමා මම දකිනාත මාත් එක්ක සායන වලට සහභාගී වෙනවා. රෝගියා ඇවිදගෙන එනකොටම ලෙඩේ අඳුනගෙන ඉවරයි. මේ දේ කරන්න ඕනේ කියලා එතුමාගේ සහායකයාට කෙලින්ම දන්නවනවා. ඒක තමයි දක්ෂතාවය. මේ හසල අත්දැකීම් බහුලව තියෙන අපේ ડોක්ටර් ලියනගේ හෝමියෝපති වෛද්‍යවරයෙක්, රජයේ ලියාපදිංචි මෙඩිකල් ඔෆිසර් කෙනෙක්, රජයේ වෛද්‍ය නිලධාරියෙක්. ඊටාම සාර්ථකව එතුමා ෆිසියෝതെරපි, ස්නායු රෝග, සන්ධි රෝග, වාත රෝග පිළිබඳ මේ විශේෂ හැකියාවක් දක්ෂතාවයක් තියෙන වෛද්‍යවරයෙක්. ඊටාම කාරුණිකයි. දැන් අපිට පේන ඔය රෝගියාගෙන් විමසනවා කොහොමද ඒ තත්ත්වය. ඉතින් මම දැනගන්න කැමති මෙතුමාගෙන් මේ කාර්ය බහුල වෙලා සමා වෙලා වචනයක් අපිට මේ අපේ අද දිනේ ගැන පොඩ්ඩක් ප්‍රකාශයක් කරොත් අපි වටිනවා කියලා හිතනවා. ඔව් ඇත්තටම මේ වෙලාවේ මම ප්‍රතිකාර කරන්නේ මේ රෝගියා මෙයාට ફોකස් කරන්නේ මේ රෝගියා කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියන රෝගෙන් පෙළෙන රෝගියෙක්. සාමාන්‍යයෙන් දැන් බටහිර වෛද්‍ය විද්‍යාව දියුණුයි මේ අංශයේදී ඒගොල්ලෝ කියන්නේ සර්ජරියක් කරන්න කියලා. හැබැයි මම සජෙස්ට් කරනවා මේ වෙලාවේදී සර්ජරියක් කරන්නේ නැතුව මේක සනීප කරන්න පුළුවන්. හැබැයි අපිට ටික දවසක් ඕනේ. මේකෙදි වෙන්නේ මීඩියන් නර්ව් කියන කොටස ඉදිමෙන එක. ඒක සර්ජරියක් කළා කපලයින් කරන්නත් පුළුවන්. එළියෙන් ප්‍රතිපකාර කළා නර්ව් එකේ ඉදිමිලා තියෙන එක තිබුණ තත්ත්වෙටම පත් කරන්නත් පුළුවන්. ඒ දෙකෙන්ම ලැබෙන්නේ එකම සුවය. හැබැයි සර්ජරි එකේදී අතුරු ආබාධයක් ඉතුරු වෙන්න පුළුවන්. මේ ක්‍රමයේදී අතුරු ආබාධ නැහැ. මේ විශේෂත්වය වෙන්නේ මේ බයෝසයන්ස් කරලා අර මං කිව්වේ මෙඩිකල් ඔෆිසර් කෙනෙක් වෙන්න බෑ ලේසියෙන්. එතකොට බටහිර වෛද්‍ය විද්‍යාවත් හදාarලා ඊටින් එහාට ගිහිල්ලා ෆාමකොලොජි, ඕගන්ස් මෙඩිසින්, එතකොට මේ බොටනිකල් නේම් සියලුම දේ දැනගෙන තමයි සුදුසුම ප්‍රතිකාරව මේ රෝගියාට අපිට ලබා දෙන්නේ. මොකද මෙතුමා විසින් දැන් මේ නිර්දේශ කරලා තියෙන කාපල් ටනල් සින්ඩ්‍රෝම් එකට වෙනත් ඇලෝපති වෛද්‍ය විද්‍යාවේදී මේ කපා ඉවත් කරත් මෙතුමා ඒ බව දැනත් ඒ පිළිබඳ හදාරීමක් කරලා තිනවත් මේ අපේ තියෙන ස්වභාවික මේ බෙහෙත් වල තියෙන ඖෂධ වල ස්වභාවික ගුණ මේ තාක්ෂණයේ තියෙන ස්වභාවිකත්වයේ අනුව එතුමියට මේ ප්‍රතිකාර ලබා දීලා අතුරු ආබාධ නැතුව කිසිම හානියක් වෙන්නේ නැතුව ශරීරයේ අභ්‍යන්තරයටත් ඖෂධ වැඩි හරියක් භාවිතා නොකර මේ කරන ප්‍රතිකාරය ඊටාම වටිනා දක්ෂ වෛද්‍යවරයෙකුට මෙඩිකල් ඔෆිසර් කෙනෙකුට ලියාපදිංචි රජයේ වෛද්‍යවරයෙකුට විතරයි මේ හැකියාව තියෙන්නේ. අපි ඉතින් බොහොම වාග්යක් හිට සලකන එතුමාගේ කාර්යබහුලත්වයේද අපේ රෝහලට තාම ඉන්නේ නොදුරු දින කිහිපයකදී එතුමාත් අපේ රෝහලේ ප්‍රතිකාර සඳහා රෝගීන්ට අවස්ථාව ලැබෙනවා.
අපි ආරාධනා කරලා තිනවා එතුමා සහභාගී වෙයි කියලා අපි හිතාගෙන ඉන්නේ අපිට ලොකු වටිනා වස්තුවක්. හැබැයි මම එකක් දන්නවා කොච්චර කාර්ය බහුල වුණත් අපි රෝගීන්ට නොමිලේ කරන සායනික ඕනම තැනක නිර්හංකාරව ඉදිරිපත් වෙලා ඇවිල්ලා එතුමාගේ වියදමින් එතුමා වියදම් කරගෙන යන රෝගීන්ට ප්‍රතිකාර කරන දක්ෂ වෛද්‍යරෙක් අර දහමේ කියන ආකාරයට අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරමින් දහමට ලැබියාවෙන් මිනිස්සුන් රෝගී ජනතාවට සෙතක් සලසන්න ඕනේ. අපි සෑමදා ජීවත් වෙන්න යහපත කරන්න ඕනේ කියලා සමාජයට මානසික කායික සුවයක් උදා කරලා දෙන අපේ ડોක්ටර් රුවන්ට අපිත් ගරු කරනවා, අපි රෙස්පෙක්ට් කරනවා. එහෙනම් ડોක්ටර් අපිට බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට. බොහොම ස්තුතියි. ඊළඟට අපේ මේ ස්ත්‍රී රෝග පිළිබඳ සර්පේශ වෛද්‍යාචාර්යතුමියක් ඉන්නවා. මෙතුමිය සර්වාංග සර්ප විෂ පිළිබඳ මනා දැනුමක් හැකියාවක් තියෙන වෛද්‍යවරියක්. මෙතුමිය බොහොම දක්ෂයි ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයත් පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ මනා දැනීමක් තියෙන එතුමියකින් අපි අහමු මේ අපේ මේ රෝහලේ අද දිනේ මේ කරන සත්කාරය ගැන ඔබතුමීට මොනවද දැනෙන්නේ? ඔබතුමියගේ අදහස මොකක්ද කියලා. ඔව් යටේන රෝහලේ අද දවසේ මේ කරන සත්කාරය මහඟු සත්කාරයක්. මේ කියන්නේ මේ දෙහිවල බොරලස්ගම ප්‍රදේශයට. ඒ කියන්නේ මේ පැත්තේ ගොඩාක් මේ රෝගී මමත් පෞද්ගලිකව බලලා තියෙන පැත්තක්. ඒ හින්දා වැඩි වශයෙන්ම ඉන්නවා ස්ත්‍රී රෝග, කුෂ්ඨ රෝග, කැඩුම් බිඳුම් සම්බන්ධව තමයි බොරලස්ගම ගොඩක් මේ වෛද්‍යවරුත් ඉන්නේ. රෝගීන් ප්‍රමාණයක් ඉන්න කැඩුම් බිඳුම් සම්බන්ධව ගොඩක් ඉන්නේ. ඒ කියන්නේ දිනකට රෝගීන් විශාල ප්‍රමාණයක් එනවා වෛද්‍යවරුන්. ඒ කියන්නේ වෛද්‍යවරුන් ගොඩාක් පිරිසක් බොරලස්ගම ආසන්නයේ සිටිනවා. ඉතින් මේ රෝගීනුත් මට අද දවසේ වෙලසී යටින විද රෝහල මගින් මේ කරන සත්කාරය ගොඩක් හොඳයි. ඒ කියන්නේ මේ වගේ රෝහලක් මේ ප්‍රදේශයට තියෙන එක ඒ මිනිස්සුන්ට පහසුයි කියනක රෝගීන් ප්‍රමාණයක් මට කියලා. මට දැනගන්න ලැබුණා මෙතුමිය අපේ කුෂ්ඨ රෝග වල හඳුන්වන ශුද්‍ර කුෂ්ඨ මහා කුෂ්ඨ කියලා රෝග ගන්න දෙකක්. ශුද්‍ර කුෂ්ඨ අපේ සාමාන්‍යයෙන් ඔය ඇති වෙන ලප කැලැල් දහඩියෙන් ඇති වෙන දේ සාමාන්‍ය රෝග ගණයට ගන්නේ. මහා කුෂ්ඨ රෝග වලට ගන්නවා බරවා, එතකොට අපේ මෙනින්ජයිටිස් වගේ රෝග තත්ත්වයන්. ඒතකොට මෙතුමිය ආයුර්වේද පිළිබඳවත් පාරම්පරික වේද පිළිබඳවත් මනා අවබෝධයක් තියෙන වෛද්‍යවරියක්. ඒතකොට මම දැනගන්න කැමති බහුලව දැනට තියෙන ඔය සෙම් රෝග නිසා කුෂ්ඨ රෝග හැදෙනවා. සෙම් රෝගයි කුෂ්ඨ රෝගයි දෙක එකට බැලන්ස් කරගෙන කියන අපි කුෂ්ඨ රෝග වලට ප්‍රතිකාර කරනකොට අනිවාර්යයෙන්ම සෙම් රෝගයටත් ප්‍රතිකාර කරන්න ඕනේ. තමයි කුෂ්ඨ රෝග නිට්ටාවට සුව කරගන්න. ඒ රෝගේ මූල හඳුනා ගැනීම වැදගත්. වැදගත්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ කියන්නේ කුෂ්ඨ රෝගියෙකුට සෙම් රෝගය බහුලවම පවතිනවා. එතකොට සෙමට බෙහෙත් කරන්න නැතුව කුෂ්ඨ වලට බෙහෙත් කරොත් කුෂ්ඨ රෝගය මතුවෙනවා. පරිසම් රෝගය අඩු වෙනවා. සමහර අවස්ථාවේදී සෙම් රෝගය අඩු වෙලා කුෂ්ඨ රෝගය මතුවෙනවා. මෙතුමිය පාරම්පරික දක්ෂ පරම්පරාවකට අයත් වෙලා තියෙන එතුමිය ඇහැලේපොළ මේ පරම්පරාවේ දක්ෂ වෛද්‍යවරියක්. අපි කිරිනැලිය වෙද මහත්තයා, එතකොට අපේ අනිත් දැන් අපි පෙන්නපු ලියනගේ පරම්පරාවේ වෙද වෛද්‍යාචාර්යතුමිය, ඒ වගේ පරම්පරාවේ ඇහැලේපොළ වෙද පරම්පරාවේ වටිනා පුරුකක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් මේ සියලු දෙනා එදා ඉඳන්ම මේ ඉතිහාසයේ අපේ ඉංග්‍රීසි ලන්දේසි ආණ්ඩු වලින් 1815න් පස්සේ වෙච්ච ආක්‍රමණ වලින් වැළලී ගිය ඉතිහාසයේ ඉතුරු වෙච්ච පුරුක් තමයි මේ අද ඒ දරුවන්ගේ පුරුක් තමයි ඒ රහස් රැකගෙන පුස්කොළ රැකගෙන ගෙනල්ලා අද මේ වෙදකමට පිවිසිලා ලංකාවේ තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ යටතේ දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයුර්වේද වෛද්‍ය සභාව, හෝමියෝපති වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙච්ච සුදුසුකම් ලත් වෛද්‍යවරු බවට පත් වෙලා එතුමියන් නිහඬව මේ සේවය කරගෙන ඉන්නේ. අපිත් භාග්‍යයක් කොට සලකනවා මෙතුමිය අපේ යටියනේ වෙද මේ පියසට පැමිණීම පිළිබඳ මෙතුමිය අද ඉඳන් සෑම දවසක ඉදිරියට අපි දන්වන්නම් ඒ දිනයන්හිදී මෙහිදී ප්‍රතිකාර කරනවා. ඉතින් රෝගී ජනතාවට මේ බලන සියලු දෙනාට මහත් භාග්‍යයක් කොට සලකන්න පුළුවන්. එකම වෙද පියසකින් හෝමියෝපති, ආයුර්වේද සහ පාරම්පරික සහ අකුපංච අපේ සර්වාංග වෙදකම, ඊට පස්සේ පංචකර්ම වෙදකම, ෆිසියෝതെරපි වෙදකම, මේ සියලු දේ අංග සම්පූර්ණ වෙලා එක තැනකින්
සේවාව ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපේ ආයතනයේ මූලික කරගෙන කරන අපි දියත් කරන අපේ ලංකාවේ තුල සමාජ සේවයක් ඉහළින් කරන පිළිගත් ආයතනයක් තමයි සිංහ සමාජයේ. සිංහ සමාජයත් එක්ක එකතු වෙලා ඉදිරියේදී මාස්පතා කරන්න තියෙන සායනවල අපි නිරතුරුව නොමිලේ මේ දක්ෂ වෛද්‍යවරු මුණගස්සලා අපි ඒ සායන කරනවා. ඒ පිළිබඳ අපි බලාපොරොත්තු වෙමින් මෙතුමියට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා අපි වෙනුවෙන් මේ කාලය වෙන් කරාට. බොහොම ස්තුතියි. මේ අවස්ථාවේ එතුමා රෝගියෙක් පරීක්ෂා කරමින් සිටිනවා. අපිට විනාඩියක් කතා කරන්න පුළුවන් නේ. අම්මා විනාඩියක් අවසර දෙන්න. එතකොට මෙතුමා අද දිනේ ඉඳන් මේ ඉදිරියට මේ ආයතනයේ මෙතුමාව හමුවීමේ පහසුකම් තියෙනවා. මම දැන් සෑහෙන වෙලා අපේ ඇහැලේ පොර පරම්පරාව, ලියනගේ පරම්පරාව, කිරිනැලිය වෙද්ද පරම්පරාව, අපේ හෝමියෝපති වෛද්‍යවරුන්ගේ ඉතිහාසය පිළිබඳව මම දැන් සෑහෙන වෙලාවක් කතා කරා. මම කැමති මෙතුමා පිළිබඳ එතුමාම හඳුන්වලා දෙන පිළිබඳ මම විශේෂයෙන් දන්නවා එතුමා සර්ප විෂ වෙදකම අද ලංකාවෙන් ගිලිහිලා යන වෙදකමක්. ඉතා දක්ෂ වෛද්‍යවරයෙක්. අපිට වෙන වෛද්‍ය විද්‍යාවලදී සර්පෙක් කාලා ඒ තැන් වලට ගියාම පංගුවක් වෛද්‍යවරු ගේ වටේත් දුවනවා මම දැකලා තියෙනවා. ඒ වෛද්‍යවරු නෙමෙයි ලංකාවේ ලියාපදිංචි වෙච්ච වෛද්‍ය සභාවකින් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් තමයි. මම එතුමාටම කියන පොඩ්ඩක් එතුමා ගැන මට සමා වෙලා හැඳුන්වා දීමත් ලබා දෙනවා අපිට වටිනවා කියලා. මම ඇත්තටම විතානගේ වෙද පරම්පරාවේ වෛද්‍යවරයෙක්. එතකොට මම ආයුර්වේද වෛද්‍ය සභාවේ සර්වාංග කැඩුම් වෙනු සර්ප විෂ වෙන වෙනම ලියාපදිංචි ගත්ත වෛද්‍යවරයෙක්. අපි පාරම්පරිකව කරගෙන යන ඖෂධ උපයෝගී කරගෙන තමයි ප්‍රතිකාර කටයුතු කරගෙන යන්නේ. විශේෂයෙන් ඔබතුමා සර්ප විෂ වෙදකමට වෙදකම් කරනවා කියන්නේ. සර්ප විෂ වෙදකමට වෙදකම් කරනවා. සර්ප විෂ වෙදකමට වෙදකම් කරනවා. මෙතුමා පාරම්පරික විතානගේ පරම්පරාව, දැන් මෙතන කිරිනැලිය වෙද පරම්පරාව, අපේ දියණගේ පරම්පරාව, ඇහැලේපොළ පරම්පරාව, විතානගේ පරම්පරාව මේ සියලු දෙනාම ඉන්නවා. හැබැයි මට මේ අපේ පංගුවක් දැන් වෙදකමේදී තියෙනවා අපේ බෙහෙත් තුණ්ඩුවක් කියනකොට අපි මේ හැමෝම කියන මමත් අහලා තියෙන ඔය මේ ගුරු මුස්ටි නෑ කියනවා. ගුරු මුස්ටි කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් වෙනිවැල්ගට කොත්තමල්ලි මිරිස් සූදුරු මාදුරු කිව්වොත් අපි ඒ වට්ටෝරුවේ තියෙන මිරිස් කියලා එකක්. මිරිස් කියලා කියනකොට අපි ගම්බිරිස් ගන්න ඕනේ. මිරිස් ගත්තොත් හබස්. ඒ වගේ මෙතුමා ටිකක් කතා කරන්න අකමැති වගේ රහස්‍යලියට පයින්නින්දා. එතුමා බොහොම ප්‍රවේශයෙන් තමයි උත්තර දෙන්නේ. අපේ ඉදිරි අනාගතයේදී මේ හාලේ විතානගේ එතුමාගේ කටින්ම කියවුණා. එතුමා එක වෛද්‍ය විද්‍යාවක් නෙමේ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්, කැඩුම් බිඳුම් සර්ප විෂ, එතකොට සර්වාංග වෛද්‍යවරයෙක්. එතකොට මේ එක වෛද්‍ය විද්‍යාවකින් අපේ රජයේ නිර්ණායක වලට අනුව ලියාපදිංචියේ ලැබපු 3ක් තියෙන දක්ෂ වෛද්‍යවරු. එතකොට දැනුම උකහා ගන්න විදිහ අපිට බලා ගන්න පුළුවන් නේ අමිල මහත්තයා. එතකොට පොඩ්ඩක් උත්තර දෙන්නෙත් ඒ විදිහට තමයි. අපි ඉදිරියේදී මේදි මුණ ගැහෙන්න පුළුවන්. එහෙනම් බොහොම ස්තුතියි. රෝගිය පරීක්ෂා කරමින් ඉන්නේ. එහෙනම් ආයිබෝන් වේද මහත්තයා. මෙහෙමයි දැන් සර්ප විෂ වෙදකම කිව්වහම සර්වාංග වෙදකම තමයි. ඒකම තමයි. කියන්නේ ත්‍රිදෝෂ එක්කලම තමයි ඒ දෝෂ tattya යන්නේ. සර්වාංග වෙදකමට වැඩි අමාරුයි සර්ප විෂ වෙදකම. ඔව් දූත ලක්ෂණ බලන්න ඕනේ, කෑ මුඛය බලන්න ඕනේ. සර්වාංග වෙදකමේදී අපිට ඕන තරම් කාලය තියෙනවා. ලෙඩාව පරීක්ෂා කරගෙන දසති ගණන් ගෙන්නගෙන වැඩේ කරන්න. මම අහලා තියෙන තරුණෙක් වගේ සටන් කරන්න ඕනේ කියලා සර්පෙක් කෑවම. මොකද ඒ කාලයේ වැටෙන පහළ ලක්ෂණ අනුව ප්‍රතිකාර කරන්න ඕනේ. ඒකයි විනාඩි 25ක් 30ක් ඇතුළත ඔක්කොම ඉවර කරන්න. නැත්තම් ජීවිතක්ෂයට පවා වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම වටිනා අපේ වෙද මහත්තයෙක් විතානගේ පරම්පරාවේ එතුමා එක්ක අපිට ඉදිරියේදී සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳ අක්සි රෝග, එතකොට කැඩුම් බිඳුම්, ඊට පස්සේ දැවුම් පිලිස්සුම්, ඊට පස්සේ අපිට එහා පැත්තේ අපේ ඇහැලපොළ වෙද පරම්පරාවේ ඉන්න එතුමිය පිළිබඳ කුෂ්ඨ රෝග, ඒතර විතානගේ පරම්පරාවේ සර්ප විෂ, මේ සියලුම අංග සම්පූර්ණ ලියාපදිංචි සහිත පිළිගත් රජයේ වෛද්‍යවරු හැටියට මේ ශේෂ්ත්‍ර ගණනාවම නියෝජනය කරමින් සර්ප විෂ, අක්ෂි, සර්වාංග, කැඩුම් බිඳුම්, නිලවැදකම, ඒ වගේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු තමයි ඉන්නේ. විශේෂයෙන් තියෙන එක උපාධියක් නෙමෙයි, උපාධි 3ක් අපේ දැන් මෙතුමාටත් 3ක්
තියෙනවා. අපි ඉතින් සුබපතන බොහොම ස්තුතියි මේ වෙලාව ලබා දුන්නා. ඉතින් වෛද්‍යතුමනි දැන් අපිට පේනවා සෑහෙන රෝගීන් ප්‍රමාණයක් මෙතන ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම අපිට ආරංචියක් ආවා මෙතුමිය අපේ වෛද්‍ය සායනයට ඇවිල්ලා ඉවරලා මොකද්ද ඔබතුමියට තිබිච්ච අපහසුතාවය? ආවාදයක් ඉන්න සෑහෙන කලින් මාව දුකක් නෙමෙයි. මම හැමෝම පන්සලට ගිහිල්ලා මේ යාළුවෙක් කිව්වේ මෙතන දැන් අද තියෙනවා කියලා මම එන්නේ නැති වෙන්නත් ඉඳලා මේ නිකන් හිත කිව්වා යන්න පොඩ්ඩක් බලලා එන්න කියලා ඊට පස්සේ මම ආවා. හැබැයි මට සහනයක් වුණා දැන් හරි වේදනාවෙන් ආවේ. ඉතින් බෙහෙත් තෙල් ගාගෙන ආවේ මේ ලේලිට කියලා. දැන් මට ටිකක් අර ආවට වෙදිය සහනයක් තියෙනවා. ඔබතුමී ගම්පලාත මේ නැදිමාලේ මම නැදිමාලේ මත වෙනත් ප්‍රතිකාර මොන හරි ගත්තද? මාර විදියට කරා හැම සිංහල බෙහෙත් ඉංග්‍රීසි බෙහෙත් ගොඩක් කරා. අද කරපු මේ ඒ වෙලෙම ටිකක් අඩු වෙලා දැන් අඩු ගතිය තියෙනවා නේද? ඉන්නකේ මොනවද දැම්ම ඒකට පද වේදනාව අඩු වුණා. අඩු වුණා නේ. ප්‍රතිකාර ඔක එකපාරක් කරාම අඩු වෙනවා. තව එකපාරක් දෙපාරක් කරාම සම්පූර්ණ ඔක සමනය වෙලා යයි. එහෙනම් අපි බොහොම සතුටු වෙනවා ඒ වගේ අපි අදහස් දෙකින්. ඔබතුමාට පුළුවන් නම් මගිට දැන් මොකද්ද හරියන්නේ බෙහෙත් කියලා අපේ මේ වෛද්‍යවරු සියලු දෙනාම ලියාපදිංචි වෙච්ච හොඳ රජයේ වෛද්‍යවරු. හැබැයි මේ හෙළවේදකමට තමයි හෙළවේදකම පිළිබඳ අපේ ඉන්නවා පස් කිරිනැලි වේද මහත්තයා ඉන්නවා. අපේ විතානාශ්‍රී වේද මහත්තයා ඉන්නවා. අපේ ඇහැලේ පොළ පරම්පරාව වේද මහත්තයෝ. අපි ඔක්කොම පාරම්පරික පරම්පරාගත ඉංග්‍රීසි ආණ්ඩුව වලට ආක්‍රමණ වලට අහු වෙලා ඒවා රැකගෙන දෙන්නේ නැතුව තියාගෙන ඉඳලා තමයි එක එක්කෙනා අපි වෙන වෙනම ඉඳලා දැන් එකතු වෙලා මේක වහලක් යන්නට ඇවිල්ලා තියෙන්නේ. ෆෝන් එකේ දාලා තියෙනවා. ඉතින් ඒ නිසා අපේ මේ වෛද්‍යවරු සියලුම දෙනාම දක්ෂ වෛද්‍යවරු හැම වෛද්‍යවරුන්ට වගේම මේ ලියාපදිංචි දෙක තුන තියෙන රජයේ පිළිගත්ත වෛද්‍යවරු ඉන්න අපේ වෛද්‍යවරු කොයි එක්කෙනා හම්බුණත් අවශ්‍ය ප්‍රතිකාරය කෙරෙනවා. ඒ අතර විශේෂ අපේ අක්ෂි රෝග, එතකොට පිළිකා, ඒ පිළිබඳ එතකොට කැඩුම් බිඳුම්, ඊට පස්සේ සර්ප විෂ, කුෂ්ඨ රෝග ඒ පිළිබඳ සර්වාංග වෛද්‍යවරු තමයි මේ විෂයන් කෙරෙහි විශේෂ අවධානයකින් වියදම් කරන. ඉතින් එක වගේම තමයි ඉතින් මේ අපේ කිරිනැලි වේද මහත්තයා හරි මේ අපේ විතානාරච්චි වේද මහත්තයා හරි කවුරු මුණ ගැහෙන කවුරු කරත් අද දිනේ නොමිලේ සහනයක් ලැබලා දෙයි කොහොමත් ඔය ලැබුවා වගේම. හොඳයි. දීර්ඝායුෂ පතන අපි බොහොම බලමු අපි කියන අපිත් එක්ක ඉන්නවා චාන්දනී බස්නායක මහත්මිය. මෙතුමියත් අපේ වෛද්‍ය සායනයෙන් අද දවසේ ප්‍රතිකාර ලබා ගත්තා. අපිට පොඩ්ඩක් කියන්න මොන වගේ රෝගයක්ද තිබුණේ අද මොකද්ද කරේ? මම ආවේ වෙරිකෝස් වලට ડોક્ટર රුවන් ලියනගේ ડોක්ටර්ගෙන් තමයි චීන කටු තමාද ගැහුවේ. ලොකු සහනයක් තියෙන මට අර කැක්කුමක් වගේ තිබුණා. ඒක නැති වෙලා ගියා. දිගටම මෙතන ප්‍රතිකාර ගන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔයාලට මෙතන කීප දෙනෙක්ම සහ වැඩි පිටිවස්ම අපිට කිව්වේ ඒ වෙලාවෙම කරපු ප්‍රතිකාර වලින් යම්කිසි සහනයක් තිබුණා කියලා. යටින රෝහල සහ මෙට්‍රෝ සිංහ සමාජය විසින් සංවිධානය කරන නොමිලේ පවත්වන වෛද්‍ය සායනයත් එක්ක තමයි ඔයාලා එකතු වෙලා ඉන්නේ. ඉතින් අපිත් එක්ක ඉන්නවා ඔබතුමාගේ නම කමල් දේවපුර. කමල් ඔබතුමාගේ ගම්පලාත කළුබෝවිල. කළුබෝවිල. ඉතින් මෙතුමා වෙල්ලා ඉන්නවා අපෙන් ප්‍රතිකාර ලබා ගන්න. ඉතින් කියන්න අද දවසේ මේ සායනය ඔබතුමාට දැනුනේ කොහොමද කියලා අපි දැනගන්න කැමතියි. හොඳ සත්කාරයක් මේක. මම ආයේ පරීක්ෂා කරන්න. ඉතින් බැලුවා මේ මට ළඟ පේන දුර පේන්නේ නැහැ. ඉතින් ඇවිල්ලා බැලුවා චෙක් කරද්දී දළු දෙකක් වර්ධනය වෙනවා කියලා කිව්වා. ඒකට දැන් බෙහෙත් දැම්මා. ඒක දාලා ටිකක් කියලා යනකොට මට සහනයක් තිබ්බා එකකින්. ඒ වෙලෙම ඔබතුමාට යම් කිසි සහනයක් දැනුණා. ඊට පස්සේ අර ඒක කලින් ඒක දැනුන්නේ නැහැ. දැන් ඒක හොඳට මට ආවට වඩා හොඳ තත්ත්වකින් ලෙඩේට ප්‍රතිකාරයක් ලැබුණා. බොහොම ස්තුතියි ඔබතුමාගේ ඒ ප්‍රතිචාරයට. අපි දැන් ඉන්නේ පාරම්පරික වෛද්‍ය ක්‍රමයේ යටතේ ඇස්වලට ප්‍රතිකාර කරන ડોક્ટર ධම්මිකා වෛද්‍යතුමිය ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයේ. ඉතින් අපේ ස්වාමින් වහන්සේ කෙනෙකුත් ඇවිල්ලා ඉන්නවා මේ අක්ෂි සම්බන්ධව ප්‍රතිකාරය කරන. අපේ හාමුදුරනේ ඔබ වහන්සේ මෙතෙන්ට පැමිණියේ මොන වගේ දෙයකටද? දැන් ඔබ වහන්සේට මොන වගේ දෙයක්ද දැනෙන්නේ? මම ඇත්තටම ආවේ මට තාත්ති කාලේට නිින්ද යන ප්‍රමාණය අඩු වෙනවා. නිදි මරණ ගතියක් දැනෙනවා. දැන් ඒක ඇස්වල බර ගතියක් දැනෙනවා. හැබැයි දැන් ටික වෙලාවක මේ සායනයට ආවට පස්සේ ඒ ධම්මිකා මිස්ගේ ඒ ට්‍රීට්මන්ට් එකේ මට
ඇහි ඇතුළේ තිබුණු ඒ පටල සිඳී ගිය පේවා දැන් එකින් එක මට සාමාන්‍ය සුවතාවයකට එනවා. ඉතින් ධම්මිකා වෛද්‍යතුමිය තව ට්‍රීට්මන්ට් එකක් කරන ගමන් ඉන්නේ. අපිට පොඩ්ඩක් කියන්න මෙතන මොකද්ද වෙන්නේ, මේ තාත්තට මොකද්ද තියෙන අපහසුතාවය, ඔබතුමිය මොන වගේ ට්‍රීට්මන්ට් එකක්ද කරන්නේ කියලා. මේ තාත්තගේ ඇස් පෙනීම ගොඩක්ම දුර්වලයි. මේ වෙනකොට මේ තාත්තගේ ඇහි තියෙනවා පටල බැඳිලා. ඒක සෙම වලට හැදුන පටල. එතකොට මම මේකෙදි කරේ අක්ෂිවිරේක එකක් අද සාමාන්‍ය දෙයක් විදියට ඒක කරනවා හැම රෝගියෙකුටම. අක්ෂිවිරේකයක් කියන්නේ මොකක්ද අපේ වෛද්‍යතුමනි? අක්ෂිවිරේකකදී වෙන්නේ අපිට දූවිලි වල නිතරම ගැටෙනකොට මේ ඇහි තියෙන රසායනික ප්‍රතික්‍රියාත් එක්ක පටල බැඳෙනවා. අපිට ඒවට සෙම් පටල, එතකොට සෙම් පිත් පටල එක විදිය නම් තියෙනවා. ඉතින් ඒවා ඊට පස්සේ තිමිර පටල ඒ වගේ අක්ෂි රෝග විශේෂ ගණනාවක් තියෙනවා. නමුත් දැන් තාත්තට තියෙන්නේ සෙමත් එක්ක හැදුන පටලයක්. ඒකෙදි තමයි මම දැන් අක්ෂි විරේක කරද්දී මේක මේ තාත්තගේ ඒ පටල අනවශ්‍ය පටල ඒ කැපිලා මේ විරේකයක් විදිහට ඉස්සරහට මේ අපිට අර කබ එනවා කියලා කියන්නේ ඒ වගේ වැක්ස් ආකාරයට දකින්න පුළුවන් නම් ඒවා ඔක්කොම අයින් කරා. ඊට පස්සේ තාත්තට පෙනීම පැහැදිලිව පේන ගන්නවා. ඒ කියන්නේ මේ ගොඩක් ගැඹුරට ගිහිල්ලා සුද තත්ත්වයට ඇවිත් නැහැ. අපිට මේක ලේසියෙන් දැන් මේ තත්ත්වෙම තාත්තට පුළුවන් පෙනීම ගන්න. ඒ වගේ දෙයක් තමයි. මට අතුරු ප්‍රශ්නයක් අහන්න, ඇස් වලට විරේකයක් කරනවා කියන එක සාමාන්‍ය කෙනෙකුට වුණත් නිකන් එහෙම තියනවද මාසෙකට සැරයක් හරි එහෙම එකක් කරගන්න පුළුවන්ද? ඔබතුමාගේ ලොකු හොඳ ප්‍රශ්නයක්. මොකද අපි සාමාන්‍ය අපි අහලා තියෙන්නේ මේ මොකද්ද බඩ විරේක කරනවා අන්න ඒ වගේ දේවල් විතරයි. අපි ඇස් වලට කිසිම ප්‍රතිකාරයක් කරන්නේ නැහැනේ. අපි කියන්නේ අපි ඇස් දෙක වගේ රැක ගන්න ඕන කියලා. නමුත් කරන දෙයක් අපේ අය දන්නේ නැහැ මොකද්ද මේකට කරන්න කියලා. නමුත් අක්ෂි විරේක එකක් වගේ කරගන්නවා නම් ඇත්තට මේක ලොකු මේ හොඳයි. යාට කවදාවත් ඇස් වලට කිසිම ආබාධයක් එන්නේ නැහැ. පොඩි දේවල් නොසලකා හැරීම නිසා තමයි අක්ෂි රෝගය එන්නේ. අපි හිතමු මේ අක්ෂි විරේකයක් කරනකොට ඇස් වල තියෙන දීප්තිය තමයි වැඩි වෙන්නේ. ඇහි තියෙන ස්නායු පද්ධතිය ලේ ගමනාගමනය ඒකම හොඳ ආකාරයට ක්‍රියාත්මක වෙන ඇතුළ. ඒවා බ්ලොක් වුණාට පස්සේ තමයි අපිට ඇස් රෝග හටගන්නේ. දැන් මේ අපි හිතමු මේ වගේ සන්ධි තියෙනවා බටල ඒ වගේ ඒවා අපි ක්ලියර් කරගෙන යනකොට තාත්තට තේරෙනවා මේ තාත්තට ලොකුට එක දැනෙනවා. නාහෙට දැනෙනවා, කඳුළු වෙනවා, එහෙම තේරෙනවා. ඒක වෛද්‍යතුමනි මේ ඔබතුමිය හම්බෙලා මේ සායනයට ගියපු කීප දෙනෙක්ම කිව්වේ ඇසේ බ්ලර් ගතිය තිබ්බා, මට පේන්නේ නැතුව තිබ්බා. ඊට පස්සේ එළියට ගිහිල්ලා ඔබතුමිය ප්‍රතිකාර කරලා එළියට ගියාට පස්සේ ඒ බ්ලර් ගතිය නැති වුණා. නැත්තම් සුවයක් හමු වුණා. ඒක ඇත්තටම නිකන් මිරකල් එකක් වගේ මේ ශනිකව එහෙම කොහොමද මේ ප්‍රතිකාර හම්බෙන්නේ? ඔබතුමිය පාවිච්චි කරන මොනවා හරි මේ බෙහෙත් වල තියෙන විශේෂත්වයක්ද කොහොමද මේ බෙහෙත් හැදෙන්නේ? ඒක ගැනත් පොඩ්ඩක් අපිට කියන්න. අනිවාර්යයෙන්ම මේ ඇවිල්ලා මගේ පාරම්පරික ඖෂධ තමයි මගේ සීයා තාත්තා. ඊට පස්සේ මම තවත් මේවා ඉස්සරහට ගෙනල්ලා මේ ආකාරයට අයි ඩ්‍රොප්ස් ආකාරයට මම මේ තත්ත්වයට පත් කරලා තියෙනවා. මේ අයි ඩ්‍රොප් එකක් හදන්න මාස 3ක වගේ කාලයක් යනවා. ඒ කියන්නේ මේ තත්ත්වයට එන්න මේවා ඖෂධ රාශියක් එකතු කරලා හදන මේක එක හැම බෙහෙතක්ම ඔබතුමියගේම අතින් තමයි නිෂ්පාදනය වෙන්නේ. තව තියෙන අංජන වර්ග තියෙනවා මේ එක අයි ඩ්‍රොප්ස් එක කෙනාට එක විදියට තියෙන්නේ. මේ ස්ටාර්ටර් තිබුණේ සෙම් පටලයක්නේ. නමුත් පිට හැදුන කෙනෙකුට මේකම හරියන්නේ නැහැ. යාට තියෙන වෙනම ඒ ආකාරයට තමයි ඖෂධ හදලා තියෙන්නේ. හරි. එහෙනම් ඔයාලටත් තේරෙනවා ඇති මෙතන හෙළ වෙදකමේ තියෙන විශිෂ්ටත්වය. අපි ඉස්සෙල්ලා අපි කතා කරා රෝගීන් මෙතෙන්ට ආපු කීප දෙනෙක් එක්කම එවලෙම ඒ පුද්ගලයන්ට ඒ පේෂන්ස්ලට සුවතාවයක් ලැබිලා තිබුණා. අපිත් එක්ක ඉන්නවා ප්‍රියානි මහත්මිය. ප්‍රියානි මහත්මිය ඔබතුමියගේ ගම්පලාද? දෙහිවල මෙහෙමයි. දෙහිවලමයි. ඔබතුමිය වෛද්‍ය සායනයට ආවේ මොන වගේ? මගේ පිටේ කැක්කුමක් තිබෙන සති දෙකක් විතර මම බෙහෙත් ගත්තා. ECGත් අරගෙන බැලුවා මම හිතුවා heart problems දන්නේ නැහැ ඒ වගේ එනවනේ.
ඉතින් දැන් මම ඇවිල්ලා මෙහෙන් පොඩි ට්‍රීට්මන්ට් එකක් ඒගොල්ලෝ කරා. ඇත්තටම සෑහෙන දුරට අඩු වුණා මට. කොයි වෛද්‍යතුමාද ඔබතුමිය හම්බුනේ? ડોક્ટર රුවන් ලියන කියන. ඉතින් මෙතුමිය හෝමියෝපති වෛද්‍යවරයෙක් තමයි. හෝමියෝපති නෙමෙයි. අනිත් එක්කෙනා. එහා පැත්තේ. ඉතින් රුවන් ලියනගේ ස්නායු සම්බන්ධ වෛද්‍යවරයෙක් හම්බුලා තියෙනවා. ඉතින් මෙතුමියට ඒවලෙම ඒ රෝගයේ සම්බන්ධව සම්පූර්ණ ශෝතාවයක් තියෙනවා. ඉතින් ඔබතුමියට ස්තුතිවන්ත වෙනවා මේ ආයතනයට ඇවිල්ලා. ඉතින් ඔබතුමියට ඒ සුවය ලැබීමත් එක්ක ඔබතුමිය මේ වගේ ඔබතුමියට ඒ ලැබිච්ච දේ අනිත් අයට මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම හොඳයි මේ වගේ දේවල් නැත්තම් ඉතින් ඇත්තටම මම බයෙන් හිටියා මොකක් හරි heart problem එකක්ද දන්නේ නැහැ කියලා. ඇත්තටම දැන් මේකෙන් මම මේ දැන් දැනගත්තනේ එහෙම දෙයක් නෙමෙයි කියලා. ඉතින් මේ වගේම පවත්වන එක ඇත්තටම හොඳයි අපි වගේ අයට. ඒ වෙලාවකුත් නැහනේ දැන් මේක ඉස්සරහම තිබ්බ ටක් ගාලා ඇවිල්ලා බලාගත්තා. හරි. එහෙනම් බොහොම ස්තුතියි අපේ සායනයට සහභාගී වුණාට. අපි වෛද්‍ය සායනයට ආපු තවත් පේෂන්ට් කෙනෙක් එක්ක තමයි අපි මේ කතා කරන්න හදන්නේ. ඔබතුමීගේ නම? පවිත්‍ර මොකටද මෙතනට ආවේ? මොනවද අපේ වෛද්‍ය සායනයෙන් ඔබතුමී ලබාගත් ප්‍රතිකාරය? මම කොන්දෑමාරුවට ආවේ. මට අවුරුදු 7කට කලින් කොන්දෑමාරු දෙන්න. දැන් මම ගොඩක් තැන බෑත් ගත්තා ඒකත් හරි නෑ. දැන් මෙතන ආපු ගමන් පොඩි ට්‍රීට්මන්ට් එකක් දුන්නා. ඒකට මම බලනකොට දැන් හොඳයි. ටිකක් හොඳ වෙලා. දැන් සුවයක් තියෙනවා. ඉතින් මොකද්ද ඔබතුමීට කියන්න තියෙන්නේ මේ වගේ ඔබතුමිය වගේ මේ පේන්ස් වලින් ඉන්න කට්ටියට මොනවද කියන්න තියෙන්නේ? මේක න හොඳ තැන. මම පොඩි ට්‍රීට්මන්ට් බලනකොට මට තේරුණා හොඳයි කියලා. ඒක කටි ගොඩක් ආවොත් ගොඩක් මේ කරන්න පුළුවන්. ඉතින් ඔයාලටත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතන කරන ප්‍රතිකාර අර හෝමියෝපති වෛද්‍ය ක්‍රමය කියලා කියන්නේ ඉතාමත් ඉක්මනින් ප්‍රතිඵල ගන්න පුළුවන් වෛද්‍ය ක්‍රමයක්. ඉතින් ඔයාලටත් මේ වගේ අපහසුකම් තියෙනවා නම් ඔයාලටත් ආරාධනා කරනවා යටින හොස්පිටල් එකට ඇවිල්ලා මේ ට්‍රීට්මන්ට් එක ගන්න කියලා. Thank you very much everyone. දැන් අපි වෙලක් තින්නේ තවත් අපේ සායනයට ආපු අම්මා කෙනෙක් එක්ක. ළමේ කොහොමද මේ වෛද්‍ය සායනය ඔබතුමී කොහොමද අම්මා මොනවද අද මෙතන ප්‍රතිකාර ගත්තේ? ඒක නේ චුට්ටක් අපිට කියන්න. මම ඇත්තටම ආවේ මගේ ඇස් පෙන්න ගන්න අක්ෂ සායනයට. මම එනකොට මගේ මේ පැත්තේ ගොඩක් බ්ලර් වෙලා තිබුණා. කියන්නේ පෙනීම අඩුයි වගේ. ඊපස්සේ ડોක්ටර්ට පෙන්නුවාට පස්සේ ඒකේ සුද ටිකක් තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ ඒ කරපු ප්‍රතිකාර වලට ඇත්තටම මට දැන් ඒ බ්ලර් වෙච්ච ගතිය ටිකක් අඩු වුණා. ඉතින් ඇත්තටම ලොකු සහනයක් ඒක. දැන් අපි බටහිර වෛද්‍ය ක්‍රමයට ගියා නම් ඕකට සර්ජරි කරලා එහෙමනේ කරන්නේ. ඉතින් මේ එහෙම කරගන්න හම්බුන එක ලොකු දෙයක් ඇත්තටම. ඒකෙන් ඉතින් මේ ඇත්තටම යටියන වෙද මහත්තයා මේ වැදුරටත් අමිල මහත්තයාට ගොඩක් පින් සිද්ධ වෙන සහකාර්ය මණ්ඩලයට ගොඩක් පින් ඒක. ඇත්තටම අපි වගේ ගොඩක් අයට ඒ සහනයක් හම්බ වෙනවනේ මෙතනින්. ඉතින් මේ අම්මා වගේම සර්ජරි එකක් කරන්න තියෙන දේවල් උනත් අපේ හෙළ වෙදකමේ තියෙන දේවල් පාවිච්චි කරලා අපි නිරෝගී කරන වැඩපිළිවෙලක් තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අම්මේ බොහොම පිං අපිට මේකට සහභාගී වෙලා මේට ඔබතුමිය දක්වපු සහයෝගයට. ඉතින් මේ වගේම ඔබතුමිය වගේම තව මේ වගේ රෝගීන් තියෙන අය ඇති ලංකාවේ පුරා සමහර වෙලාවට සර්ජරි එකක් කරන්න තියෙනවා ඇති. ඉතින් ඒ කට්ටියට මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම මම ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ අපි දැන් බටහිර වෛද්‍ය ක්‍රමයට ගිහිලා සර්ජරි එකක් කළා ඒකෙන් පස්සේ මොන හරි එක්ක විස බීජ ගියා කියනවා මොන හරි එක ඒ කියන්නේ පස්සේන දේවලුත් ඒ ප්‍රශ්න එනවා අපිට. ඒක නිසා ඒ වගේ තැනකට යන්නේ නැතුව මේ වගේ ඇත්තටම අපේ සිංහල වෙදකම ගොඩක් අගය කරන්න ඕනේ. අපි ඉස්සර ඉඳලා ගොඩක් මේ දිනු මේ වෛද්‍ය ක්‍රමයක්. ඉතින් මේ වගේ තැනකට ඇවිල්ලා බෙහෙත් කරලා තමන්ගේ තියෙන සියලුම රෝග සුව කරගන්න පුළුවන් කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා අපි මේ වෙනකොටත් මේතැනට එන පාරම්පරික වෛද්‍යවරු පාවිච්චි කරන්නේ මේ කඩේ ෆාමසි එකේ තියෙන බෙහෙත් නෙවෙයි. මෙතන කරන හැම දෙයක්ම කරන්නේ ඒ වෛද්‍යවරු එයාලගේ අතින්ම හදන බෙහෙත් පාවිච්චි කරලා. ඒක තමයි යටියන වෙදමැදුරේ තියෙන විශේෂත්වය. ඒකින්ද තමයි ඒ රෝගයකට
ප්‍රතිකාරයක් කරපුවාම ඒ වෙලාවෙම සුවයටපත් වෙන්නේ. ඉතින් ඔයාලටත් ආරාධනා කරනවා එන්න යටියන වෙදමතුරත් එක්ක සම්බන්ධ වෙලා මෙතනින් එහාටත් මේ අම්මා සෝනා වගේම ඉස්සරහටත් ඔයාලටත් මේ වගේ ප්‍රශ්න තියෙනවනේ යටියන වෙදමතුරට ආරාධනා කරනවා. ඇවිල්ලා මේ ප්‍රතිකාර ලබා ගන්න එක. බොහොම ස්තුතියි අම්මී ආයිබෝවන්. ඔබතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට ගොඩාක්ම පිං සහ ස්තුතියි. අපේ අරමුණ තමයි මෙතෙන්ට පැමිණෙන හැම රෝගියෙක්ම සුවපත් කරලා මෙතනින් පිටත් කරන එක. ඉතින් ඒකට ඔයාලට ආරාධනා කරනවා යටියන හොස්පිටල් එකට එන්න කියලා. ඒ වගේම අවසාන වශයෙන් අපි ස්තුතිවන්ත වෙනවා මේ වෛද්‍ය සායනය සාර්ථකව කරගෙන යන්න අපිට සම්බන්ධ වෙච්ච මේ වෛද්‍යවරු සියලුම දෙනාට. ඒ වගේම බොරලැස්ගමුව මෙට්‍රෝ සිංහ සමාජයට අපිත් එක්ක එකතු වෙලා මේ දේවල් ටික කරගෙන යන්න සහයෝගය ලබා දුන්නාට ඉතින් ඉදිරියේදීත් මේ වගේ මිනිසුන් වෙනුවෙන් ප්‍රතිකාර කරන්න හොඳ දේවල් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් යටින හොස්පිටල් එකත් එක්ක රැඳී ඉන්න කියන ආරාධනයත් එක්ක අපේ මේ වැඩසටහන අවසන් කරනවා. ස්තුතියි. යටියන වෙදමෙදුර නොම්බර 56 නැතිමාල දෙහිවල